Hi guys, ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ තවත් සුපිරිම ෆිල්ම් සීරීස් එකක්. කතාවට යන්න කලින් අනිවාර්යෙන්ම කියන්නේ ඔයාට 18ට වැඩි නම් විතරක් මේක බලන්න. නැත්තම් මේ කතා හින්දා පුංචි ඔයාලත් නරක වෙන්නත් පුළුවන්. අද කතාවේ ඉන්නවා ටෙසා කියලා ලස්සන කෙල්ලෙක්. එයා අම්මත් එක්කන් තනියම හැදුණු වැඩුණු වැඩි සමාජ ආශ්‍රය නැති කෙල්ලෙක්. ටෙසා එක පැත්තක ඉන්නකොට තවත් පැත්තක ඉන්නවා හාඩන් කියලා දඩබ්බර නාහෙට අහන්න ඇති නපුරු කොල්ලෙක්. ඔය කොල්ලාට දවසක් මේ අහිංසක ටෙසා ගැන හැඟීමක් ඇති වෙලා එයාව සෙට් කරගන්න ඕනි වෙනවා. ඇයි හාඩන්ට එක පාරටම එහෙම හැඟීමක් ඇති වුණේ. දෙපැත්තක ඉන්න මේ දෙන්නගේ ඉරණම කොයි විදියට කෙලවර වෙයිද. අනිකයි හාඩින්ට ඕනි ටෙසාවම සෙට් කරගන්න. මං ඔයාලටද ගෙනත් තියෙන්නේ ආෆ්ටර් කියන රොමැන්ටික් ඉංග්ලිෂ් මූවි සීරීස් එක. මං ඒ කොටස් පහම අද ඔයාලට එකම වීඩියෝ එකකින් ගෙනත් තියෙන්නේ කිසිම කම්මැලියක් නැතුව එක දිගටම බලන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි කෙලින්ම කතාව පැත්තට යමු. හැබැයි කතාවට යන්න කලින් ඔයාලට මම වෙනුවෙන් කරන්න පුංචි උදව්වක් තියෙනවා. මේ වීඩියෝ එකට පහලින් ඔයා බලන්න ඔයා තවමත් මාව සබස්ක්‍රයිබ් කරලාද නැද්ද කියලා. ඉතින් එහෙම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන කළු පාට සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා දැන්ම මාව සබස්ක්‍රයිබ් කරන්න. මේ චූටි වැඩේ කළා කියලා ඔයාගේ අතින් රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා ඉවර වුණාට පස්සේ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වැඩි කතාවක් නැතුව ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාගෙනම අපි යමු අපේ කතාවට. අද කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා ලස්සන ගෑනු ළමෙක් කොහේ හරි යන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ ලස්සන කෙල්ලගේ නම තමයි ටෙසා. ටෙසා අද තමයි මුලින්ම එයාගේ කොලෙජ් එකට යන්නේ. අම්මා ටෙසාගෙන් අහනවා මොකුත් අමතකුනේ නෑ නේද කියලා. ටෙසා නැහැ කියනකොට එතනට එන නෝහා කියනවා අමතකුණත් මොකද මට ඕනි වෙලාවක ඇවිත් දීලා යන්න පුළුවන් කියලා. ඔය විදියට ටෙසා අම්මයි නෝහයි එක්කන් ටිකක් දුර පළාතක තියෙන එයාගේ කොලෙජ් එකට යනවා. ටෙසා නවතින හොස්ටල් එකේ එයාගේ රූම් එකට ආවම ඒකේ තවත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මේ තමයි ටෙසාගේ රූම්මේට් ස්ටේෆ්. එතකොට අනිත් කෙනා ස්ටේෆ්ගේ හොඳම යාළුවෙක්. ටෙසාගේ අම්මා නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ ටෙසා මේ කාමරේ නවතිනවට. මොකද අර කෙල්ලෝ දෙන්න කොටට කොටේ ඇඳගෙන ඉන්නව මදිවට දුමකුත් දානවා. මේ හින්දා අම්මා තරහින් එතනින් යනවා එන්න අපි දැනුම්ම ගිහින් කාමරේ මාරු කරගමු. මොකද අම්මට බයයි අර කෙල්ලෝ දෙන්නත් එක්ක ඉඳලා ටෙසාත් නොමග යයි කියලා. ඒත් ටෙසා කියන්නේ ප්ලීස් අම්මේ මාව විශ්වාස කරන්න. මේ කාමරේ මට එහෙම කිසිම අවුලක් නැහැ කියලා. ඊට පස්සේ අම්මා ටෙසාගෙන් සමුගන්න කාර් එක ළඟට ඇවිත් කතා කරනවා. අම්මා දුකින් මට ඔයා නැතුව ගොඩක් පාළු දෙනයි කියලා එතනින් ගියාම ටෙසා ළඟට නෝහා එනවා. නෝහත් දුකින් ටෙසාව බදාගෙන එයාට ලිප් කිස් එකකුත් දීලා අම්මත් එක්කන් ආපහු පිටත් වෙනවා. ටෙසා කාමරේට ආවම ස්ටෙෆ් අහනවා ඔයාගේ අම්මා මට අකමැති නේද කියලා. ටෙසා කියන්නේ හැම වෙලේම අම්මටයි මටයි අපි දෙන්න විතරයි හිටියේ. ඒ හින්දා එයා මං ගැන වැඩිපුර හිතනවා කියලා. ස්ටෙෆ් අහනවා අර ඇවිත් හිටියේ ඔයාගේ මල්ලිද? එයා හරිම කියුට් නේ කියලා. එතකොට ටෙසා කියන්නේ නෑ මගේ බොයිෆ්‍රෙන්ඩ්. එයා ඉස්කෝලේ සීනියර් කෙනෙක් මටත් වඩා ටිකක් බාලයි කියනවා. ඊට පහුවෙදා ටෙසා එයාගේ පළවෙනි පන්තියට සහභාගී වෙන්න සතුටින් කොලෙජ් එකට එනවා. උදේම කොලෙජ් එකට ඇවිත් ඉන්නේ ටෙසයි තව කොල්ලෙකුයි විතරයි. ඉතින් ටෙසා මේ කොල්ලට කතා කරලා ටිකක් යාළු වෙනවා. මේ කොල්ලගේ නම තමයි ලන්ඩන්. ක්ලාස් එකේදීත් මේ දෙන්න එක ළඟමයි පාඩි වෙන්නේ. කොලෙජ් ඉවර වෙලා හවස ටෙසා නාගෙන කාමරයට එනවා. ටවල් එක පිටින් අල්මාරිය ඉස්සරහට ආවම ටෙසා දකිනවා කවුදෝ කොල්ලෙක් මේ කාමරේ ඉන්නවා. ටෙසා කොල්ලට කියනවා ඔයා ඉන්න වැරදි කාමරයකද කොහෙද ඔයා කොහොමද මෙතනට ආවේ? ප්ලීස් මට ඇඳුම් මාරු කරගන්න ටිකක් එළියට යන්න කියලා. මේ වෙලාවේ මෙතනට ස්ටෙප් වෙනවා එයා තමයි මේ කොල්ලව එක් කරගෙන ඇවිත් තියෙන්නේ. ස්ටෙප් ටෙසාගෙන් අහනවා අද රෑ පාටියක් තියෙනවා අපි යමුද කියලා. ටෙසා බෑ කියන්න කට අරිනකොටම අර කොල්ලා මැදට පැනලා කියනවා කොහොමද මේ වගේ ගොඩයෝ ඕවට එන්නේ නැහැ. එන්න අපි දෙන්න විතරක් යමු කියලා ස්ටෙප් එක්කන් කාමරෙන් එළියට යනවා. පහුවෙදා ටෙසා පාඩම් කරන්න කැෆේ එකට ආවම අර කොල්ලත් යාළුවොත් එක්කන් එතනට එනවා. ඉතින් මේ හැන්සම් කොල්ලගේ නම තමයි හාඩින්. පාඩම් කරන්න ආවත් ටෙසාගේ ඇස් දුවන්නෙම හාඩින් පස්සේ. ඊට පහුවෙදා ටෙසා පුස්තකාලේ පාඩම් කරගෙන ඉන්නකොට එතනට ස්ටෙෆ් එනවා. එයා එන්නේ රෑ පාටියක් තියෙනවා අදවත් ඒකට යමුද අහන්න. එදා හාඩින් කියපු කතාවත් එක්කන් ටෙසාට උවමනා වෙනවා එයාටත් මේ පාටියට යන්න. මේ හින්දා ටෙසා යාළුවත් එක්කම ඉක්මනින්ම කාමරේට එනවා පාටියට ලෑස්ති වෙන්න. ටෙසා ළඟ වැඩිය සුකුරුත්තම් ඇඳුම් නැහැ. මේ හින්දා එයා ලස්සන රතු පාට චාම් ගවුමක් තමයි ඇඳගන්නේ. මේ පාටියට කොලෙජ් එකේ ගොඩක් ළමයි ඇවිත් ඉන්නේ. ඒ අතර හාඩිනොත් තවත් කෙල්ලෙක් එක්කන් ඉන්නවා. හාඩින් ළඟ ඉන්න කෙල්ලගේ නම තමයි මෝලි. එතන ඉන්න ස්ටෙෆ්ගේ යාළුවෝ ජේස් කියලා කොල්ලෙක් ටෙසාගෙන් අහනවා ඔයාට ඩ්‍රින්ක් එකක් ඕනිද කියලා. ටෙසා මම් බොන්නේ නැහැ කියනකොට මෝලි නෝක් කාඩුවට කියනවා මේ ඩොටේ කෙල්ලව කොහෙන්ද හොයාගත්තේ කියලා. මේකට මලපයින් ටෙසා බෝතලෙන්ම එක උගුරක් බොනවා. ටික වෙලාවකට පස්සේ මෝලි කියනවා අපි ට්‍රූ ඕඩයා සෙල්ලම කරමුද කියලා. හැමෝම කැමති වෙන හින්දා මෝලි මුලින්ම ටෙසාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෝලි අහන්නේ ඔයා සෙක්ස් කරපු පට්ටම තැන මොකද්ද කියලා.
මං මෙතන ඉඳන් සෙක්ස් කියන වචන වෙනුවට ජිගිජිගි සෙල්ලම කියන්නම්. මොකද ඒක මේ වීඩියෝ බලන ඔයාටත් පහසුයි මටත් පහසුයි. ටෙසා ප්‍රශ්නේ මගාරිනකොට මෝලි අමුතුවට අහනවා ඒ කියන්නේ ඔයා තාම කන්‍යාවක්ද කියලා. ඒකත් ටෙසා මගාරිනකොට ඊළඟ ප්‍රශ්නේ ටෙසාටමයි එන්නේ. මෙතන ඉන්න ජේස් කියනවා මං ඔයාට අභියෝගයක් දෙන්නම් හාඩින් එක්කන් රොමැන්ටික් වෙලා පෙන්වන්න කියලා. මේකට හාඩින් ටෙසා ළඟට ආවම ටෙසා යා දිහාම බලාගෙන ඉන්නවා. මේ වෙන දේවල් මෝලි වීඩියෝ කරන ගමන් ඉන්නේ. ටෙසා හාඩින්ගේ මූණට ලං වෙලා මට නම් මේ සෙල්ලම කරා ඇති කියලා එතනින් යනවා. එතකොට යාළුවෝ හාඩින්ට විහිළු කරනවා අපේ හාඩින් පළවෙනි පාරට කෙල්ලෙක්ගෙන් ප්‍රතික්ෂේප වුණා කියලා. ටෙසා එළියට ඇවිත් නොහාට කෝල් එකක් ගන්නවා. වටේ පිටේ සද්ද ඇහිලා නොහා අහනවා ටෙසා ඔයා පාටියකද ඉන්නේ? අනික ඔයා බීලද කියලා. ටෙසා ඌ කිව්වම නොහා තරහින් බයිනවා ඔයා මාරයිනේ දැන් මම බොන්නත් පටන් ගත්තද? එහෙම කියලා නොහා කෑ ගහනකොටම ටෙසා කෝල් එක කට් කරලා පාටිය තියෙන ගෙදර උඩ තට්ටුවට යනවා. මේ ගෙදර කාමරයක පොත් වගේක් තියෙනවා දැකලා ටෙසා එතනට ගිහින් ඒව බලන්න ගන්නවා. මොකද ටෙසා කියන්නේ පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. මේ වෙලාවේ ටෙසා ඉන්න තැනට හාඩින් එනවා. හාඩින් අහනවා ඔයා මොනවද මෙතන කරන්න කියලා. ඒකට උත්තරයක් නොදී ටෙසා අහන්නේ ඔයා බීලද ඉන්නේ? මේකට නැහැ කියන හාඩින් කියනවා මාත් ඔයා වගේමයි බොන්නේ නැහැ. ඒ වගේම ඔයා මොකද මගේ කාමරේ කරන්න කියලා. ටෙසා මේක ඔයාගේ කාමරේ දහනකොට හාඩින් ටෙසාගේ අතාල්ලන් ටිකෙන් ටික යාට ලං වෙලා අපි තවමත් කලින් සෙල්ලම කරනවද? ඔයා මට අභියෝගයක් ණයයි කියනවා. මේ වෙලාවෙ ටිකක් හැංගීම විසින ටෙසා හාඩින්ව කිස් කරන්න ගියත් මට මේක කරන්න බෑ කියලා එයා එතනින් යනවා. ඊට පහුවෙදා ටෙසා හැමදේම අමතක කරලා කොලේජ් එකට එනවා. එයා සුපුරුදු විදියට ලන්ඩන් ළඟින් තමයි ගිහින් වාඩි වෙන්නේ. එදා ටෙසාලට යාළගේ ටීචර් ප්‍රසිද්ධ නවකතාවක තියෙන ආදර කතාවක් තමයි උගන්වන්නේ. හාඩින් කියන්නේ ආදරය කියන දේ විශ්වාස කරන්නේ නැති දඩබ්බර කොල්ලෙක්. ප්‍රොෆෙසර් හාඩින්ගෙන් ආදරය ගැන ප්‍රශ්නයක් ඇහුවම එයා කියන්නේ ආදරය කියන්නේ නිකන් ආතල් එකක් විතරයි. තමන්ගේ ආශාවල් අනෙකාගෙන් පිට කරන එකට කියන තනි වචනයක් විතරයි ආදරය කියලා. මේ කතාවට මලපයින ටෙසා හාඩින් එක්කන් පොඩි ආගිව් එකක් කරගන්නවා. මොකද ටෙසා කියන්නේ ආදරය කියන දේ ලොකුවටම විශ්වාස කරන කෙනෙක්. මෙයාලා පන්තිය මැද ලොකු වාදයක් පටන් ගත්තම ඒ මැදට ප්‍රොෆෙසර් පැනලයි එයාලම නවත්තන්නේ. පන්තියෙන් පස්සේ ලන්ඩන් ඇවිත් ටෙසාගෙන් අහනවා අපි කෝපි එකක් බොන්න යමුද කියලා. මේ වෙලාවේ හාඩින් එක්කන් හොඳටම කේන්තියෙන් ඉන්න ටෙසා බයිනවා ඒ කොල්ලා නම් මහා මාන්නක්කාර කෙනෙක්. ඔයා එයාව දන්නවද කියලා අහනවා. ලන්ඩන් කියනවා ඔව් මං එයා ගැන දන්නවා හරියට බැලුවොත් අපි දෙන්න නෑදෑයෝ කියලා. මගේ අම්මා යාළු වෙලා ඉන්නේ චාන්සලර් ස්කොට් එක්ක. එයා තමයි හාඩින්ගේ තාත්තා. මේ සම්බන්ධයෙන් හින්දා මායි හාඩිනුයි අතර වැඩිය යාළුකමක් නැහැ කියනවා. ටෙසා පුදුමෙන් අහනවා හාඩින්ගේ තාත්තා චාන්සලර් කෙනෙක්ද කියලා. චාන්සලර් කියන්නේ රජයේ ලොකු තනතුරු දරන අයට. එදා රෑ වෙලා ටෙසා ස්ටෙප් එක්කන් ජේස්ට අයිති ටැටෝ ෂොප් එකට එනවා. ඒ එන්න ස්ටෙප්ගේ පස්සපැත්තේ ටැටු එකක් ගහන්න. හැබැයි මේ ගහන්නේ තට්ටමේ ඌරෙක්ද දන්නේ නැහැ. ස්ටෙප් ටෙසාගෙන් ටැටු එකක් ගහමුද අහද්දී එයා කියනවා එහෙම කළොත් අම්මා මාව මරයි කියලා. තවත් ටෙසා කියනවා අම්මා දැනටමත් මගේ ජීවිතේ ගොඩක් දේවල් සැලසුම් කරලා ඉවරයිද කොහෙද? මට හිතෙන්නේ එයා නොහා එක මගේ කසාදෙත් ප්ලෑන් කරලා ඉවරයි වගේ කියලා. ඊට පහුවෙදා ටෙසා කොලේජ් එකේ කැෆේ එකට ආවම එතනට හාඩින් ඇවිත් කතා කරනවා. හාඩින් කියනවා කොච්චර try කරත් මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ. ටෙසා අපි මුල ඉඳන් ආපහු අඳුරගමු. මට ඔයාට පෙන්වන්න තැනක් තියෙනවා ඔයා කැමති නම් යමු කියනවා. හරි එහෙනම් යාළුවෝ විදියට පරතරයක් තියාගෙන ඉමු කියලා මේ දෙන්නම එතනට යන්න පිටත් වෙනවා. හාඩින්ගේ කාර් එකේ කැලයක් මැදින් එන මෙයාලා එක තැනකදී කාර් එක නවත්තනවා. හාඩින් ටෙසාට කියනවා ඒ තැනම මේ පාරේ කෙළවරේ තියෙන්නේ මෙතන ඉඳන් අපි පයින් යමු කියලා. එහෙම කියලා හාඩින් ටෙසාව එක් කරගෙන එන්නේ කැලෙන් වටවුණු ලස්සන බැවකට. හාඩින් කියන්නේ මේ තමයි මගේ ආසම තැන ඒ වගේම මගේ සීක්‍රට් ප්ලේස් එක කියලා. ඊට පස්සේ හාඩින් ආයෙත් අපි පීනබොද අහලා එයාගේ ඇඳුම් ගලවලා යට ඇඳුමින් වතුරට පයින්නවා. එයා ටෙසාටත් කියනවා මගේ ටීෂර්ට් එකක් දාගෙන ඔයත් එන්න කියලා. ටෙසාටත් මේ මොහොත විඳින්න ආසාවක් ඇති වෙන හින්දා එයා හාඩින්ට අනිත් පැත්ත හැරෙන්න කියනවා. ඊට පස්සේ ඉක්මනින්ම ඇඳුම් මාරු කරන් එයාත් හාඩින් එක්කන් එකතු වෙනවා. ටික වෙලාවකින් හාඩින් ටෙසාගෙන් අහනවා ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ නම මොකද්ද? ටෙසා නොහාගේ විස්තර කිව්වම හාඩින් අහනවා පොඩි කොල්ලෙක් මොකටද ඔයාට ආදරය කරන්න කියලා. එහෙම කියලා හාඩින් ටෙසාට ලං වෙනකොට ටෙසා අහනවා අපි යාළුවෝ නෙවෙයිද කියලා. මට කවදාවත් බෑ ඔයාව යාළුවෙක් විතරක් කරගන්න කියන හාඩින් හෙමිට ටෙසාට ලං වෙලා එයාව කිස් කරන්න ගන්නවා. හාඩින්ගේ මේ වැඩේට ටෙසාගේ නම් කිසිම අකමැත්තක් නැහැ වගේ පේන්නේ. එදා රෑ වෙලා මේ දෙන්න එකටම රෙස්ටෝරන්ට් එකට ගිහින් කෑම ගන්නවා. මේ වෙලාවේ මෙතනට හාඩින්ගේ යාළුවෙ වෙච්ච මෝලි තව කොල්ලෙකුයි එනවා. පෙනුමටයි වැඩටයි දෙකටම ගැලපෙන නමක් වගේ මේ මෝලි කියන කෙල්ලට තියෙන්නේ. යාළුවෝ ටික ආවට පස්සේ හාඩින් එයාගේ කාර් එකේ යතුර ටෙසාට දීලා ටිකක් එළියෙන් ගිහින් ඉන්න කියනවා. මේ හින්දා එතනින් නැගිටින්න ටෙසා මම බාර් එක ළඟ ඉන්න කියලා අගුලෙන් වගේ එතනින් යනවා. ටික වෙලාවකින් හාඩින් ආවම ටෙසා අහනවා අපි දෙන්න එකට ඉන්නවා දැකපු එක ඔයාට ලැජ්ජාවක් වගේද කියලා.
හාඩින් එහෙම නෑ කිව්වම ටෙසා කියනවා මං අපි ගැන නොහට කියන්න හදන්නේ. හාඩින් එක පාරටම අපි ගැන මොනවා කියන්නද. ඔයාට පොඩි කොල්ලව අතාරින්න ඕනි නම් අතාරින්න. ඒකට මාව හේතුවක් කරගන්න එපා. මං අද විනෝදෙට මිසක් ඔයත් එක්කන් ඩේට් එක කරන්න වෙයි ආවේ කියනවා. මේ කතාවට තරහ යන ටෙසා ඔයාට මහ වීලුවක්ද කියලා එතනින් යන්න යනවා. ඉතින් මේ ගැන හිත හිත එදා රෑ ටෙසා ගොඩක් දුක් වෙනවා. ඊට පහුවෙදා ටෙසා කොලෙජ් යරලා එළියට එනකොටම එයා දකිනවා නොහා ඇවිත් ඉන්නවා. එයාව දැකලා සතුටු වෙන ටෙසා දුවගෙන ගිහින් එයාව බදා ගන්නවා ඔයා කොහොමද මෙහෙ කියලා. එදා රෑ කොලෙජ් එකේ තියෙන ෆයර් කැම්ප් එකකට ටෙසා නොහාවත් එක්කන් එනවා. මේක දකින හාඩින්ගේ මූණ ටිකක් විතර වෙනස් වෙනවා. ඒක දකින මෝලි ටෙසාව ලැජ්ජා කරන්න හිතන් එයා ළඟට ගිහින් කියනවා අපි සක්කැන් බ්ලෝ කියන ගේම් එක කරමුද කියලා. එහෙම කියලා මෙයාලා සෙල්ලමක් පටන් ගත්තම ටෙසාට අවස්ථාවක් එනවා ජේස්ව කිස් කරන්න. ටෙසා වගේම නෝහත් මේ සෙල්ලම ඇති ඕක නවත්තන්න කිව්වත් ජේස් බාලෙන්ම ටෙසාව කිස් කරන්න එනවා. මේක දැකලා මලපයින් හාඩින් ඇවිත් ජේස්ට හොඳටම ගහලා එතනින් යන්න යනවා. කාමරයට ආවයින් පස්සේ නෝහා ටෙසාත් එක්කන් ෆිල්ම් එකක් බලලා නිදා ගන්නවා. ඒත් ටෙසා නිදි නැතුව කල්පනා කරගෙන ඉද්දින් ලන්ඩන් එයාට කෝල් එකක් ගන්නවා. මේ හින්දා ටෙසා රෑ මැදම ලන්ඩන්ගේ ගෙදරට ආවම එයා කියනවා හාඩිනුයි මමයි තාත්තා ගැන වලියක් දාගත්තා. ඒ වෙලේ ඔයාගේ නමක් ටිකක් ඇදිලා ආවා. එයා දැන් ලොකු කේන්තියකින් වගේ ඉන්නේ. පුළුවන් නම් එයාට කතා කරලා හිත හදන්න කියනවා. මේ හින්දා ටෙසා පූල් එක ළඟ ඉඳගෙන හොදරම බොන හාඩින් ළඟට එනවා. එයාව දකින හාඩින් අහනවා ඔයා මොකද ඔයාගේ සර්ව සම්පූර්ණ පුංචි පෙම්වතාව දාලා ආවේ කියලා. ඒ කතාව අතාරින්න කියන ටෙසා අහනවා ඇයි ඔයා ඔච්චරටම බොන්නේ මොකද්ද ප්‍රශ්නේ? හාඩින් දුක පිරුණු තරහකින් කියන්නේ මගේ ආදරණීය නාකි තාත්තා ආයෙත් බඳින්න යන්නේ. ඒත් මගේ අසරණ අම්මා තනියම ලන්ඩන් වල ජීවත් වෙනවා කියලා. එහෙම කියලා හාඩින් බෝතලේ පොලේ ගැහුවම ටෙසා ඇවිත් වීදුරු කඩු අයින් කරන්න හදනවා. මෙතනදී ටෙසාගේ අත කඩුවකට තුවාල වුණාම හාඩින් එයාව එක් කරගෙන ගිහින් අතර බෙහෙත් දානවා. හාඩින් කියනවා මං ඔයාට කියපු කරපු හැම දෙයකටම සොරි. මල් ලොකු අවුල් ජාලාවක් කියලා. එතකොට ටෙසා එහෙනම් මාත් අවුල් ජාලාවක් කියලා හාඩින්ට ලං වුණාම හාඩින් එයාව කිස් කරනවා. මේ වෙලාවේ කිස් එකටත් වඩා එහාට යන මේ දෙන්න පළවෙනි පාරට ජිගිජිගි සෙල්ලමත් කරනවා. මේක ටෙසාගේ පළවෙනි වතාව හින්දා එයාට එක වෙනස්ම හැඟීමක් වගේ දැනෙන්නේ. එහෙම නිදාගෙන පහුවෙදා උදේට හැරෙන ටෙසා දකිනවා නොහා එයාට කෝල් ගොඩක් අරගෙන තියෙනවා. මේ හින්දා ටෙසා ඉක්මනින්ම පහු එනකොට එයා දකිනවා එළියේ ඉන්න නොහාව. නොහා අහනවා ඔයා හොඳින්ද ඔයා රෑ කොහෙද හිටියේ? මං ඔයාට කෝල් මැසේජ් ගොඩක් දැම්මා. ටෙසා කියනවා මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබුණේ. අනිකමයි යාළුවෙක්ට උදව් කරන්න ගියේ කියලා. එතකොට නොහා රෑජාමේ මොන උදව් දහනකොට මෙතනට හාඩින් එනවා. එයාව දැක්කම හැමදේම තේරුම් ගන්න නොහා මට නම් මේක විශ්වාස කරන්න බෑ කියලා එතනින් යනවා. ටෙසා එයාව නතර කරගන්න හැදුවත් මොකුත්ම අහන්නේ නැති නොහා කාර් එකත් අරන් ආපහු යනවා. කාමරේට ඇවිත් ටෙසා ස්ටෙෆ්ට කියනවා මායි නොහයි වෙන්නුණා. මට දැනෙන්නේ මගේ හොඳම යාළුවව නැති කරගත්තා වගේ කියනවා. මේ සිද්ධියත් එක්කන් පහුවෙදා කොලෙජ් ගිහිල්ලා ටෙසා කල්පනා කර කර ගොඩක් දුකින් ඉන්නේ. අම්මා ටෙසාට කෝල් මැසේජ් දැම්මත් ටෙසා ඒවට රිප්ලයි කරන්නේ නැහැ. රෑ වෙලා ටෙසා හාඩින්ගේ ගෙදරට එනවා එයාව හම්බ වෙන්න. හාඩින් කියනවා මං හිතුවේ නැහැ ඔයා මේ වෙලාවේ කියලා. ටෙසා කියන්නේ මගේ තාත්තා මාව දාලා යද්දී මට අවුරුදු 10යි. එතකොට මගේ අම්මා හැම අතකින්ම හොඳටම කඩාගෙන වැටුණා. අම්මා මාව තනියම බලා ගන්නකොට හැම වෙලාවෙම නොහා මං වෙනුවෙන් හිටියා. මං නොහාට කරපු දෙයට මම මටම වෛර කරගන්නවා. ඒත් මට ඔයාව දැන් ඊට වඩා ගොඩක් වැදගත් කියනවා. ඊට පහුවෙදා ටෙසා පුස්තකාලේ පොතක් කියව කියලා ඉන්නකොට මෙතනට හාඩින් එනවා. මේ පුස්තකාලේ වහන්න වෙලාව ළඟ හින්දා හැමෝම එළියට ගියත් හාඩින් ටෙසාවත් එක් කරගෙන ඇවිත් මේසයක් අස්සේ හැංගෙනවා. ලයිට් නිවල හැමෝම ගියාම ටෙසාව ළඟට ගන්න හාඩින් ආදරය ගැන තියෙන නවකතාවක් කියවන්න ගන්නවා. ඒත් ටික වෙලාවක් යනකොට සිකුරුටි කෙනෙක් මෙතනට එන හින්දා මේ දෙන්නට සිද්ධ වෙනවා එතනින් පැනගන්න. ඔය විදියට ලං වෙන මේ දෙන්න ගොඩක් වෙලාවට කොලෙජ් එකේදී වගේම එළියෙදිත් එකටමයි ඉන්නේ. හාඩින් ටෙසත් එක්කන් ඉන්න ගොඩක් වෙලාවට ඩයරි එකක් ලියනවා. මේක දකින ටෙසා හාඩින්ගෙන් මේක කියවන්න ඉල්ලුවත් එයා දෙන්නේ නැහැ. මේ හින්දා ටෙසා ඒක බලෙන්ම ගන්න හාඩින් ළඟට ගියාම මේ දෙන්නගේම හැඟීම් ටිකක් ඇවිස්සෙනවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්න ඉන්නේ ටෙසාගේ හොස්ටල් රූම් එකේ. හැඟීම් වල උපරිමයට යන මේ දෙන්න දෙවෙනි වතාවට ජිගිජිගි සෙල්ලම කරන්න හදන්නේ. ඒත් එතකොටම වගේ කාමරේ දොරත් අරගෙන ටෙසාගේ අම්මා ඇතුළට එනවා. අම්මා තරහින් බයිනවා මේ මොන මගුලක්ද වෙන්නේ. මූගැටද නොහාමට ඊයේ ඇවිත් කිව්වේ. ඒ කියන්නේ දැන් තමුන් පන්ති කට් කරලා මූත් එක්කන් රස්තියාදු ගහනවද? ටෙසා කියනවා එහෙම කිසිම දෙයක් නැහැ ප්ලීස් එළියට ගිහින් කතා කරමු කියලා. මේ හින්දා අම්මා එළියට යනකොට ටෙසා ඒ පස්සෙන් ඇවිත් කතා කරනවා. අම්මා කියනවා ඔයා අදම මේ කොල්ලව අතාරින්න ඕනි. ඉගෙනීම් වැඩවලට විතරක් අවධානය දෙන්න ඕනි කියලා. ඔළුව හොල්ලලා බෑ කියන ටෙසා කියනවා මේක මගේ ජීවිතේ. ඔයාට ඕනි විදියට මෙච්චර දවස් ජීවත් වෙලාම මට දැන් ඇති වෙලා තියෙන්නේ. මට සමා වෙන්න අම්මේ. ඒත් මට මගේ ජීවිතය ගැන තීරණ ගන්න දැන්වත් ඉඩ දෙන්න කියනවා. මේ කතාවට දුක හිතෙන අම්මා තරහින් කියනවා මන් දැන් යනවා. ඔයාව මගේ ජීවිතෙන් අයින් කරනවා.
ඒ කොල්ලා ඔයාගේ හදවත බිඳලා දාවි මං කියපු දේ මතක තියාගන්න කියලා අම්මා යනවා. දැන් ටෙසාට නොහ විතරක් නෙවෙයි එයාගේ අම්මත් එයාට නැති වෙනවා. මේක දැනගන්න ලන්ඩන් ටෙසාට කියනවා ඔයාට හැමදේම නැති උනේ හාඩින් නිසයි. එයත් එක්ක ඉද්දී පරිස්සමින් ඉන්න කියනවා. කොලේජ් ඉවර වුණාට පස්සේ හාඩින් එනවා ටෙසාව එක්ක කරගෙන යන්න. හාඩින් ටෙසාව ලස්සන ගෙදරකට එක්කන්න ඇවිත් එයාව සර්ප්‍රයිස් කරනවා. හාඩින් කියන විදියට මේ තැන අයිති එයාගේ තාත්තගේ යාළුවෙක්ට. එයාලා පිටරට ඉන්න හින්දා මෙච්චර දවස් හාඩිනුයි මේ තැන බලාගෙන තියෙන්නේ. අම්මා ටෙසාව අයින් කළා කියපු වෙලාවෙම හාඩින් මේ තැන ටෙසා වෙනුවෙන් සල්ලිවට අරන් තියෙනවා. හාඩින් කියනවා අද ඉඳන් අපි දෙන්න මෙතන ජීවත් වෙමු කියලා. හාඩින්ගේ මේ කතාව අහලා සතුටු වෙන ටෙසා ආදරෙන් අහනවා ඔයා මම වෙනුවෙන්ද මෙච්චර දෙයක් කළේ කියලා. ඉතින් එතනින් පස්සේ මේ දෙන්න ගොඩක් සතුටින් වගේම ආදරෙන් එකට ජීවත් වෙන පටන් ගන්නවා. ඔහම ඉන්නකොට හාඩින්ගේ ගෙදර පාටියක් තියෙනවා. ඒක තියෙන්නේ තාත්තගේ කසාද ගැන යාළුවන්ට දැනුම් දෙන්න. හාඩින් මේ පාටියට ටෙසාවත් එක් කරගෙනයි එන්නේ. මුලින්ම මේ දෙන්නව පිළිගන්නේ නැ ලන්ඩන් හාඩින්ට කියනවා එහෙනම් අපි දැන් සහෝදරයෝ කියලා. ලන්ඩන් සතුරින් හිටියත් හාඩින් නම් මේ ගැන වැඩිය සතුරකින් නෙවෙයි ඉන්නේ. ටෙසා ඇතුළට ගිහින් වටේ පිටේ ලස්සන බලනකොට ලන්ඩන්ගේ අම්මා වගේම හාඩින්ගේ තාත්තත් ඇවිත් එයාලට කතා කරනවා. හාඩින්ගේ තාත්තා ගොඩක් සතුටු වෙනවා හාඩිනුත් මේ පාටියට ආපු එකට. තාත්තලා පැත්තකට ගියාම ටේබල් එකට ගිහින් මේ දෙන්න ඉඳ ගන්නවා. හාඩින් කියනවා දැන් ඉන්නේ මම පොඩි කාලේ හිටිය තාත්තා නෙවෙයි. ඒ කාලේ එයා බීගත්ත ගමන්මයි හිටියේ. හැබැයි තාත්තා වෙනස් වුණත් ඒ කාලේ වුණ දේවල් වෙනස් වෙන්නේ නැහැ කියනවා. ටෙසා කුතුහලෙන් අහනවා ඇයි මොනවද ඒ කාලේ වුණේ කියලා. හාඩින් කියනවා මට අවුරුදු 8ේදී දවසක් රෑ තාත්තා පුරුදු විදියට පබ් එකකට ගිහින් හිටියේ. එයා එහෙදි වැරදි කට්ටියක් එක්කන් රණ්ඩුවක් දාගෙන. ඒ හින්දා උන් පලිගන්න අපේ ගෙදරට ඇවිත් මායි අම්මයි තනියම ඉන්නකොට අම්මට ඇවිත් කරදර කළා. මං ගිහින් අම්මව උන්ගෙන් බේරගන්න කොච්චර try කරත් මට එයාව බේරගන්න බැරි වුණා කියනවා. මේ හින්දායි හාඩින් ගොඩක්ම තාත්තට වෛර කරන්නේ. අතීතේ මතක් වෙලා හාඩින් දුක් වෙනකොට ටෙසා එයාව අපි නටමුද කියලා එක් කරගෙන යනවා. එතනදි පොඩ්ඩක් රොමැන්ටික් වෙන මේ දෙන්න කාමරයකට ඇවිත් එයාලගේ හැඟීම් නිදහස් කර ගන්නවා. පහුවෙදා ටෙසාට කොලෙජ් එකේ වොෂ්රූම් එකේ ඉන්නකොට මෝලි ඇවිත් කතා කරනවා. මෝලි කියනවා එදා ගිනිමැල කඳවුරෙන් පස්සේ ඔයාව දැක්කෙම නැහැ. දැන් කොහොමද ඔයාගේ අහිංසක බෝයිෆ්‍රෙන්ඩ්ට අහනවා. ටෙසා කියනවා අපි දැන් වෙන් වෙලා ඉන්නේ කියලා. එතකොට මෝලි අහනවා ඔයා ඒ පොඩි කොල්ලට බයි බයි කිව්වද? හාඩින්ට දැන් කොහොමද කියලා. හාඩිනුත් හොඳින් ඉන්නවා කියලා ටෙසා ඉක්මනින්ම එතනින් මඟ ඇරලා යනවා. රෑ වෙලා ටෙසා ගෙදර ඉන්නකොට හාඩින්ගේ ෆෝන් එකට මෝලි මැසේජ් කරනවා. මෝලි අහන්නේ ඔයා තාම ටෙසාට කිව්වේ නැද්ද? මට ඔයා නැතුව පාළුයි. අපි රෑ 9ට හම්බෙමුද කියලා. මේ වෙලාවේ මෙතන එන හාඩින් ටෙසාගෙන් ෆෝන් එක අරගත්තම ටෙසා අහනවා මට මොනවද කිව්වේ නැත්තේ? හාඩින් මන් දන්නේ නැහැ කියලා ඉක්මනට ගෙදරින් යන්න හදනවා. ටෙසා ඇහුවත් ඔයා කොහෙද යන්නේ කියලා මොකුත් නොකියන හාඩින් අහනවා ඔයාට මාව විශ්වාසද කියලා. ඔව් මට ඔයාව ගොඩක් විශ්වාසයි කියලා ටෙසා කිව්වම එහෙනම් මෙච්චරයි කියලා හාඩින් යනවා. ටෙසා ගොඩක් වෙලා බලාගෙන හිටියත් හාඩින් එන්නේ නැති හින්දා එයා යනවා හාඩින්ව හොයාගෙන. ටෙසා හාඩින් හොයාගෙන පබ් එකට ආවම එයාට මෝලිවයි ස්ටෙෆ්වයි තවත් කොල්ලෙකුයි හම්බෙනවා. ටෙසාව දකින ස්ටෙෆ් අහනවා ඔයා කොහෙද මෙහෙ මොකක් හරි ප්‍රශ්නයක්ද? කාමරෙන් ගියාට පස්සේ මං අදයි ඔයාව දැක්කේ කියනවා. එතකොට ටෙසා මෝලි දිහා බලාගෙන කියනවා මං දැන් හාඩින් එක්කන් කැම්පස් එකේ නෙලියේ ජීවත් වෙන්න කියලා. ස්ටෙෆ් ඔයාලා ලිවින් ටුගෙදර්ද ඉන්නේ කියලා ඇහුවම ටෙසා ඔව් කියනවා. මේ වෙලාවේ මෙතනට හාඩින් ආවම මෝලි අමුතුවට අහනවා දැන් ඔයාලා එකටද ජීවත් වෙන්නේ? ඔයා තවම ටෙසාට ඇත්ත කිව්වේ නැද්ද කියලා. පුදුමෙන් ටෙසා ඒ මොකද්ද අහනකොට හාඩින් කියන්නේ එහෙම මොකුත් නැහැ. යමු අපි දෙන්න එළියට මං ඔයාට හැමදේම හෙමීට තේරුම් කරන්නම් කියනවා. එතකොට මැදට පයින් මෝලි ටෙසාට වීඩියෝ එකක් පෙන්නනවා. ඒක එදා ටෙසා මුලින්ම පාටියට ගියපු දවසේ හාඩින් ටෙසාව කිස් කරන්න එද්දි ගත්ත එකක්. ටෙසා හාඩින්ව කිස් කරන්න බෑ කියලා ගියාම යාළුවෝ හැමෝම හාඩින්ට විහිළු කළා මතකද? මේකට තරහ යන හාඩින් කියනවා මං කොහොම හරි ඔය කෙල්ලව දැලේ දාගන්නවා. එයාගේ හිතේ මං ගැන ලොකු ආදරයක් ඇති කරලා එකපාරම එයාව අතහැරලා දානවා කියලා. මේක බලලා ටෙසා ෂොක් වෙනකොට මෝලි hina වෙලා කියනවා මේ හැමදේම ගේම් එකක් විතරයි. ඒත් හාඩින් කියන්නේ ඒ හැමදේම බොරු මාව විශ්වාස කරන්න. මං එහෙම කිව්වේ මං ඔයා ගැන දැනගන්න කලින් කියනවා. එතකොට ටෙසා අඬන ඔයාලා හැමෝම මේ ගැන දැනගෙන මට බොරු කළා. ඇයි එහෙම කළේ කියලා ටෙසා එළියට එනකොට මේ පස්සෙන් හාඩිනුත් එනවා. ටෙසා අඬන ඔයා මහ බොරුකාරයෙක්. ඇයි මට එහෙම කළේ අහනවා. හාඩින් කියන්නේ එදා එහෙම කිව්වත් දැන් මගේ හිතේ ඔයා ඉන්නවා කියලා. ඒත් මොකුත් අහන්න නැති ටෙසා දුකින් අඬ බැස්සේ තෙමි තෙමි ආපහු යන්න යනවා. හාඩින්ගේ ආදරේ හින්දා මුලින්ම ටෙසාට නෝහයි අම්මයි දෙන්න නැති වුණා. ඒ ආදරේ බොරුවක් කියලා දැනගත්තම ටෙසාට දැන් මේ මුළු ලෝකෙම නැති වුණා වගේ දැනෙනවා. මේ දුකත් එක්කන් පහුවෙදාම ටෙසා ආපහු එයාගේ ගෙදරට එනවා. මොන වැරද්ද කළත් අම්මෙක් ළඟ ළමයින්ට සමාව තියෙනවනේ. ඉතින් ටෙසාගේ අම්මා ටෙසාව ආදරෙන් බදාගෙන ගෙට ඇවිත් අහනවා මොකද උනේ කියලා. ටෙසා කියන්නේ මට ඒ ගැන කතා කරන්න ඕනි නැහැ. මං ආවේ ඔයාගෙන් සමාව ගන්න අම්මේ.
අම්මත් ටෙසාගෙන් එදා වුණ දෙයට සමාවරන් කියනවා මොන දේ වුණත් මං ඔයාට ඉන්නවනේ කියලා. ටෙසා ඊළඟට නොහා හොයාගෙන එනවා. එයාගෙනුත් ටෙසා සමාව ගන්නවා මං කවදාවත් ඔයාව රිද්දන්න හිතුවේ නැහැ. නොහත් කියනවා මට තේරෙනවා ඒක තමයි අපේ ටර්නින් පොයින්ට් එක. මට ඒ ගැන අවුලක් නැහැ කියලා. ඊට පහුවෙදා ටෙසා ආයෙත් එයාගේ කොලෙජ් එකේ හොස්ටල් එකට එනවා. ටෙසාට ලොකු ආසාවක් තියෙනවා ජොබ් එකක් කරන්න. මේ හින්දා එයා ලොකු කම්පැනි එක ජොබ් වේකන්සි එකට ඊමේල් එකක් දානවා. එක පැත්තකින් ටෙසා මෙහෙම විදවනකොට අනිත් පැත්තේ ඉන්න හාඩිනුත් දුක් වෙනවා අපිට පෙන්නනවා. ටික දවසකින් ටෙසාට මැසේජ් එකක් එනවා එයාව ජොබ් එකට තෝරගත්තා. මේ සතියේ ඉන්ටර්විව් තියෙනවා එන්න කියලා. ටෙසා ජොබ් එක කරන්න යන්නේ බෑන්ස් කියලා පොත් ප්‍රකාශන සමාගමක. කොලෙජ් එකේ පළවෙනි කාර්තුව ඉවර වෙලා හැම ළමයෙකුටම නිවාඩු හම්බෙනවා. අන්තිම ක්ලාස් එකත් ඉවර වෙලා ටෙසා යන්න හදනකොට එයාට ප්‍රොෆෙසර් කතා කරනවා. එයා ටෙසාට ලියුමක් දෙනවා මේක හාඩින් මට දුන්නේ. ඒත් මට හිතෙන්නේ ඒක මට වඩා ඔයා වෙනුවෙනුයි එයා ලියලා තියෙන කියලා. ටෙසා ඉක්මනට එළියට ඇවිත් ඒ ලියුම කාලා බලනවා. ඒකේ තියෙන ටෙසාගේ වගේම හාඩින්ගේ රාස්තනේ ෆොටෝ එක. ඒත් එක්කම තවත් ලියුමකුත් තියෙනවා. හාඩින් ලියලා තියෙන්නේ මම මුලින්ම විශ්වාස කළේ පොත්වල පිටු අතරේ විතරයි ආදරේ තියෙන්නේ කියලා. ඒත් මගේ පුංචි කුමාරිකාව හම්බුණායින් පස්සේ මගේ ඒ සිතුවිලි වෙනස් වුණා. අඳුර හිටපු මාව ආලෝකයට ගෙනත් ජීවිතේ එළිය කළේ ඔයා. මට සමාවෙන්න මගේ ටෙසා කියලා. ටෙසා ලියුම කියවලා වැව ළඟට ආවම හාඩිනුත් එයා ළඟින් ඇවිත් වාඩි වෙනවා. ඉතින් මේත් එක්කන් පළවෙනි ආෆ්ටර් කියන මූවි එක ඉවර වෙනවා. අපි දැන් බලමු ආෆ්ටර් මූවි සීරීස් එකේ දෙවෙනි කතාවේ මොකද වෙන්නේ කියලා. පළවෙනි කතාවේ අවසානයේ හාඩිනුයි ටෙසයි දෙන්නම වැව ළඟ ඉන්නවා වගේ පෙන්නුවත් එතන ටෙසා නැහැ. මොකද ඒක හාඩින්ට මැවිලා පේන හීනයක් විතරයි. ටික දවසකට පස්සේ ටෙසා මුලින්ම එයාගේ ජොබ් එකට එනවා. එන්න ටිකක් පරක්කු වෙන හින්දා ටෙසා ලිෆ්ට් එකට දුවගෙන එනවා අනේ සර් ඕක නවත්තන්නකෝ කියාගෙන. ඒත් ලිෆ්ට් එක නවත්තන්නේ නැති හින්දා ටෙසා හයියෙන් ඇතුළේ හිටපු කොල්ලට මෝඩයා අපතයා කියලා බයිනවා. ඉතින් ටෙසා මේ කියපු දේ එවෙලෙම ලිෆ්ට් එක අරින අර කොල්ලටත් ඇහෙනවා. මේ කොල්ල ඊමට අපතයා කිව්වේ අහනකොට ටෙසා බොරුවට කියනවා මං එහෙම මොකුත් කිව්වේ නැහැ කියලා. ඉතින් මේ කොල්ලගේ නම තමයි ට්‍රේවර්. ටෙසා ඇතුළට ආවම එයාට කිම් කියලා කෙනෙක් ඇවිත් කතා කරනවා. එයා තමයි මේ කම්පැනි එකේ බොස්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි. කිම් ටෙසාට එයාගේ ඔෆිස් රූම් එක පෙන්නලා කියනවා පොඩ්ඩක් අවුල් වුණාට සමාවෙන්න. මේක තමයි දැන් ඉඳන් ඔයාගේ රූම් එක. ඔයාට පුංචි වැඩක් විතරයි කරන්න තියෙන්නේ. ඒ දවසකට අත්පිටපත් 5ක් කියවලා ඔයා කැමති හොඳ මේවා මට එවන එක. ඔයාට තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න කියලා කිම් මෙතනින් යනවා. මුලින්ම ටෙසා කාමරේ අස් කරගෙන පොත් කියවන්න පටන් ගන්නවා. පාන්දර වෙනකලු ටෙසා එයාගේ ඔෆිස් එකේ ඉන්නේ. පහුවෙදා උදේ ටෙසාගේ බොස් වෑන්ස් ඇවිත් කතා කරනකොටයි ටෙසා හැරෙන්නේ. ඊයේ රෑම ටෙසා පොත් තුනක් කියවලා එක පොතක් නිර්දේශ කරලාත් ඉවරයි. මේකට සතුටු වෙන වෑන්ස් ටෙසාට කියනවා මං දැන් ගමනක් යනවා ඔයාත් මාත් එක්කම යමු කියලා. ටෙසා විතරක් නෙවෙයි බොස් එක්කන් මේ ගමනට ට්‍රේවර් වගේම කිමුත් එකතු වෙනවා. මෙයාලා මේ යන්නේ බිස්නස් මීටින් එකකට වගේම වෑන්ස්ගේ කම්පැනියට ආයෝජකයෙක් හොයාගන්න. මුලින්ම මේ 4 දෙනා මීටින් එක තියෙන හොටෙල් එකට එනවා. මේ මීටින් එකට ටෙසා ඇඳුම් ගෙනාවේ නැති හින්දා කිම් මෙයාව shopping කරන්න එක්කන් යනවා. රැට මීටින් එක තියෙන්නේ නයිට් ක්ලබ් එක. කිම් ඇවිත් ටෙසාවල් ලෑස්ති කරවනවා මේකට යන්න. කිම් කියනවා මේකට යන්න කලින් මට ඔයාට කියන්න පුංචි රහසක් තියෙනවා. අපේ බොස් වෑන්සුයි මමයි දැන් අවුරුදු ගාණක් ආදරය කරනවා කියලා. මේ වෑන්ස් කියන කෙනා කලින් කසාද බැඳලා හිටියත් එයාගේ නෝනා මැරුණු හින්දා ළමයාත් එක්කන් තනි වෙලා ඉන්නේ. ඉතින් කිම් කියන විදියට එයා තමයිලු දැන් ගොඩක් වෙලාවට ඒ ළමයාව බලාගන්නේ. එහෙම කියලා කිම් ළමයාගේ ෆොටෝ එකකුත් ටෙසාට පෙන්නනවා. ඊට පස්සේ මෙයාලා ලෑස්ති වෙන්න පටන් ගන්නකොට කිම් කියනවා මට ඔයාට කඩෙන් යට ඇඳුම් ගන්න අමතක වුණානේ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ කියන ටෙසා කියනවා මං අදට සිවිල් පිට යන්නම් කියලා. ඔන්න ඊළඟට මේ 4 දෙනාම නයිට් ක්ලබ් එකට යනවා. කිමුයි වෑන්සුයි එක පැත්තකට ගියාම ටෙසයි ට්‍රේවරුයි දෙන්න තනියම ටේබල් එකක ඉන්නවා. මේ වෙලාවේ මෙතනට මිනිස්සෙක් කොක්ටේල් එකක් ගේනවා මෙයාලට බොන්න. මේක දැකලා අසහිතිලා ටෙසා වැඩිය හිතන්නේවත් නැතුව ඒක බොන්න ගන්නවා. ඒත් එක්කන් එයා හොඳටම මත් වුණාම පැත්තකට ගිහින් හාඩින්ට කෝල් එකක් ගන්නවා. එදා තරහ වුණාට පස්සේ අද තමයි ටෙසා මුලින්ම එයාට කතා කරන්නේ. හාඩින් කෝල් එක ආන්සර් කළාම ටෙසා කියනවා මම මේ වෙලාවේ හොඳටම සරාගී විදියට ඉන්නේ. ඒ වගේම ඔයාට ඒක මග ඇරෙනවා කියලා. හාඩින් පුදුමෙන් අහනවා ඔයා කොහෙද දැන් ඉන්නේ? ඔයා ගොඩක් බීලාද ඉන්නේ කියලා. ටෙසා ඔව් කියලා තවත් කියනවා මං දැන් සිවිල් පිට ඉන්නේ. මයි යටට මොකුත් ඇඳලා නැහැ කියලා කෑ ගහලා කියනවා. එහෙම කියලා ටෙසා හාඩින් කතා කරද්දිනොත් කෝල් එක කට් කරනවා. ඊට පස්සේ ටෙසා ට්‍රේවර් එක්කන් පැත්තකට වෙලා කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ නොහිතපු විදියට ටෙසා අතින් ට්‍රේවර්ගේ ඇඟට වයින් වීදුරුවක් වැටෙනවා. ඔය අතර හාඩින් ටෙසාව හොයාගෙන මෙයාලා ඉන්න මේ හොටෙල් එකට එනවා. මේ වෙලාවේ ටෙසා ඉන්නේ එයාගේ අතින් වයින් හැලුණු ට්‍රේවර්ගේ ඇඳුම් හොදන ගමන්. එකපාරටම ටෙසාගේ රූම් එකට කඩාගෙන පයින් හාඩින් දකිනවා යට ඇඳුම් පිටින් ඉන්න ට්‍රේවර්ව. ඒක දැකලා හාඩින්ට මල පැන්නම ටෙසා මැදට පැනලා ඉක්මනින්ම ට්‍රේවර්ව රූම් එකෙන් යවනවා.
එයා ගියාම ටෙසා හාඩින්ගෙන් අහනවා ඔයා මොකටද මෙහෙ ආවේ කියලා. හාඩින් තරහින් අහනවා ඇයි අරූ මේ කාමරයට ආවේ? තමුසෙත් එක්ක ජිගිජිගි සෙල්ලම කරන්නද? ඒකද මං ආපු එක ඔයාට ප්‍රශ්නය අහනවා. හාඩින්ට ලං වෙන ගමන් ටෙසා අහනවා මං ඔයත් එක්ක සෙල්ලම් කරන්න නම් හැදුවේ ඔයා මොකද කරන්නේ? මේ විදියට ට්‍රේවර් මාව අල්ලන එකට ඔයා කැමතිද කියලා ටෙසා හාඩින්ගේ හැඟීම අවසනවා. හාඩින් කියනවා ඔයා හොඳටම බීලා ඉන්නේ ඒ හින්දා මෙතනින් නවත්තමු කියලා. ඒත් ටෙසා දිගටම මට ඔයාව ඕනි කියන හින්දා හාඩන් ජිගිජිගි සෙල්ලම කරන්න පටන් ගන්නවා. පහුවෙදා උදේ ටෙසා හැරෙන්නේ කිම්ගෙන් එන කෝල් එකකට. කිම් කියනවා පුළුවන් නම් විනාඩි 5කට ඇවිත් මාව හම්බ වෙන්න කියලා. ඇගේ බෙඩ් ෂීට් එකත් ඔතාගෙන ටෙසා මේ හින්දා මුළු කාමරේ වටේම දුවනවා එයාගේ ඇඳුම් හොයාගෙන. මූණ හොදගෙන ඇවිත් ඇඳුම් අදින්න පටන් ගත්තම හාඩිනුත් මෙතනට එනවා. ටෙසා කියනවා ඊයේ රෑ වුණ දේවල් මම මත් වෙලා හිටපු හින්දායි උනේ. නැතුව එතන වෙන මොකුත් දෙයක් නැහැ කියලා. ඔය විදියට කතාව දුර දිගේ යනකොට ටෙසාට කියවෙනවා එයා ඊයේ රෑ වෙන කොල්ලෙක්ව හාඩින්ව කියලා හිතලා කිස් කළා කියලා. මේකට හාඩින්ට තරහා ගිහින් ඒ මොකාද කියලා ඇහුවත් ටෙසා එයාව මග ඇරලා යනවා. එතකොට තවත් තරහා ගන්න හාඩින් කියනවා මාත්තියේ ඔයා කෝල් කරනකොට මෝලි එක්කන් හිටියේ කියලා. ඔය විදියට ටෙසයි හාඩිනුයි දෙන්න ආයෙත් තරහ වෙනවා. ටෙසා පහලට ආවම මුලින්ම එයාට ට්‍රේව හම්බෙනවා. ට්‍රේව අහනවා ඊයේ රෑ මං හිටපු එක ඔයාට ප්‍රශ්නයක් උනේ නැහැ නේද? හාඩින්ට ගොඩක් කේන්ති ගියාද කියලා. ටෙසා කියන්නේ මායියයි දෙන්න බෙන් වෙලා ඉන්නේ. අනික ඔයා කොහොමද හාඩින්ව අඳුරන්නේ අහනවා. ට්‍රේව කියනවා ගිය අවුරුද්දේ හාඩින් අපේ කම්පැනි එකේ ඔයා ඉන්න තනතුරේම වැඩ කළා. ඒ කාලේ අපි දෙන්න හොඳම යාළුවෝ වගේ හිටියේ කියනවා. හාඩින් ආපහු ගෙදර ඇවිත් දුකින් කල්පනා කර කර ඉන්නකොට ලන්ඩන් ඇවිත් එයාට කතා කරනවා. හාඩින් දුකින් කියනවා ටෙසා මගේ කෝල් ආන්සර් කරන්නෙත් නැහැ මැසේජ් කරන්නෙත් නැහැ. ඒ මදිවට එයා කාවද කොල්ලෙක්වත් ඉඹලා. එහෙම කියලා හාඩින් උදේ වුණ රණ්ඩුව ගැන කියනවා. ලන්ඩන් අහනවා ඔයා ඇත්තරම මෝලි එක්කද හිටියේ කියලා. හාඩින් කියන්නේ නෑ ඒක මං තරහටයි කිව්වේ. ලන්ඩන් ආයෙත් අහනවා ඔයා ඇත්තරම ටෙසාට ආදරය කරනවද? හයියෙන් කෑ ගහලා ඔව් කියන හාඩින් කියනවා මට මීට කලින් කාවවත් මේ විදියට දැනලා නැහැ. මායි මෙතන ඔක්කොම අවුල් කරගෙන ඉන්නේ කියලා හාඩින් එතනින් යනවා. ටෙසා ඔෆිස් එකේ වැඩ කරන ගමන් ඉන්නකොට එතනට ට්‍රේව එනවා. හෙට ටෙසාගේ උපන්දිනේ හින්දා ට්‍රේව අදම යාට තෑග්ගක් ගෙනත් දෙනවා. ට්‍රේව කියන්නේ ඔයා මාසෙකට ටැක්සි වලට ලොකු ගාණක් නාස්ති කරනවා. මං ඔයාට පරණ හොඳ වාහනයක් බැලුවා ඒකට ඔයාට පොඩි ගාණක් විතරයි ගෙවන්න තියෙන්නේ. ඉතිරිය කම්පැනියෙන් බලාගනිවි කියනවා. මේක අහලා ගොඩක් සතුටු වෙන ටෙසා අනේ මගේ දෙවියනේ කියලා සතුටින් ට්‍රේවර බදා ගන්නවා. පහුවෙදා ටෙසා යාට හම්බුණ වාහනෙන් තරහ වෙන්න කලින් එයයි හාඩිනුයි දෙන්න ජීවත් වුණෝ ගෙදරට එනවා. කලින් ලස්සනට තිබුණු ඒ තැන දැන් කිසිම පිළිවෙලක් නැහැ. ඇඳට වෙලා ටික වෙලාවක් දුකින් කල්පනා කරන ටෙසා ගෙදර අස් කරන්න පටන් ගන්නවා. සුද්ධ කරලා ඉවර වෙනවත් එක්කම ගෙදරට කවුද වෙනවා ඇහෙන හින්දා ටෙසා ගිහින් හැංගෙනවා. ටෙසාට ඇහෙනවා හාඩින් තව ගෑනු කෙනෙක් එක්කන් කතා කරනවා. ඒ කවුද බලන්න කියලා ටෙසා එළියට ගියාම දකිනවා ඒ ඉන්නේ හාඩින්ගේ අම්මා කියලා. හාඩින්ගේ අම්මා කියන්නේ හරිම හොඳ කෙනෙක්. අම්මා ආදරෙන් දුවගෙන ඇවිත් ටෙසාව බදා ගන්නවා අනේ ඔයා කොච්චර ලස්සනද. හාඩින් කියනවා වගේ ඔයා තමයි ලෝකේ ලස්සනම කෙල්ල. මං හිතාගෙන හිටියේ හාඩින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වම හෙන බිච්චුවර නැති කියලා. ඒත් ඔයා නම් මෙහෙම නෙවෙයි අපි දෙන්නට හොඳ යාළුවෝ වගේ ඉන්න පුළුවන් කියනවා. අම්මා වොෂ්රූම් එකට ගියාම හාඩින් ටෙසාගෙන් අහනවා ඔයා මෙහෙ මොකද කරන්න කියලා. ටෙසා කියන්නේ මම මගේ ඉතිරි බඩු ටික ගන්නයි ආවේ. අනික ඔයා අපි වෙන් වෙච්ච එක තවම අම්මට කිව්වේ නැද්ද අහනවා. හාඩින් කියන්නේ මං එයාට කියන්න තමයි හිටියේ. ඒත් ඔයා ගේ ඇතුලේ හිටියාම මම මොනවා කියන්නද? අනික ඒ මගේ අම්මා මට එයාගේ හිත රිද්දන්න බෑ කියනවා. ටෙසා කියනවා හරි එහෙනම් අම්මා යන කල් විතරක් අපි බොරුවට රඟපාමු. ටෙසාගේ අද උපන්දිනේ කියලා දැනගන්න අම්මා ඇවිත් එයාට සුබපතලා කියනවා එහෙනම් අද අපි ඒක සමරමු කියලා. ඒත් ටෙසා කියන්නේ මං උපන්දිනේට ගෙදර එනවා කියලා අම්මට පොරොන්දු වුණා. ඒ හින්දා මට අනිවාර්යෙන්ම යන්න වෙනවා කියලා. හැබැයි දිගින් දිගටම හාඩින්ගේ අම්මා ටෙසාර නවතින්න කියන හින්දා ටෙසා කියනවා හරි එහෙනම් මං හෙට යන්නම්. අදට ඔයා වෙනුවෙන් නවතින්නම් කියලා. මේකට සතුටු වෙන අම්මා මං ඔයාට රසම රස කේක් එකක් හදලා දෙන්නම්කෝ කියලා එතනින් යනවා. රෑ වෙලා අම්මා චූටි කාලේ හාඩින්ගේ ෆොටෝ එකක් ටෙසාට පෙන්න එයාට විහිළු කරනවා. පේන හැටියට අම්මට නම් ටෙසාව හොඳටම හිතට අල්ලලා වගේ. අම්මා නිදාගත්තම හාඩිනුයි ටෙසයි දෙන්නත් කාමරයට එනවා. හාඩින් බිමට නිදාගන්න යද්දී ටෙසා කියනවා ඕනි නැහැ අපි එක ඇඳේ නිදාගමු කියලා. එහෙම කියලා හැම ප්‍රශ්නයක්ම අමතක කරන මේ දෙන්න සතුටින් නිදාගන්නවා. ඊට පහුවෙදා උදේම ටෙසා එයාගේ ගෙදර එන්න පිටත් වෙනවා. ගේ ළඟදිම මුලින්ම ටෙසාට නෝහා හම්බෙලා එයාගේ උපන්දිනේට සුබ පතනවා. නෝහා නම් දැන් කලින් ප්‍රශ්න ඔක්කොම අමතක කරලා වගේ ටෙසාට කතා කරන්නේ. එහෙම කතා කරනකොට නෝහා අහනවා ඔයාගේ තාත්තාගේ ප්‍රශ්නේ දැන් මොකද? ඒක විසඳගත්තද කියලා. තාත්තගේ මොන ප්‍රශ්නයක්ද කියලා ටෙසා පුදුම වෙනකොට නෝහා අහනවා තාම අම්මා ඔයාට මොකුත් කිව්වේ නැද්ද? මේ වෙලාවේ ටෙසාගේ අම්මා නෝහාට කෝල් එකක් ගන්නවා. මේක ටෙසා ආන්සර් කරලා අහනවා මොකද්ද තාත්තා ගැන ප්‍රශ්නේ කියලා.
මීට ටික දවසකට කලින් තාත්තා අම්මවයි ටෙසාවයි හොයාගෙන ඇවිත් තියෙනවා. ඒත් ඒ වෙලාවේ අම්මා තාත්තව ආයෙත් එලවගෙන. ඒක දැනගන්න ටෙසා දුක් වෙනවා ඔයා මොකටද තාත්තා මගෙන් හංගන්න කියලා. මේ කතා බහ දුර දිග ගිහින් ටෙසා ගේ ඇතුළටවත් එන්නේ නැතුව ආපහු හැරලා යන්න යනවා. එයා ආපහු එන්නේ හාඩින්ගේ ගෙදරටමයි. රෑමැද හාඩින් නිදාගෙන ඉන්නකොට එයාට හීනයක් පේනවා. එහෙම එයාට පේන්නේ පොඩි කාලයාගේ අම්මට කට්ටියක් කරදර කරපු සිද්ධිය. මේ හීනෙට බයෙන් හාඩින් කෑ ගහගෙන නැගිට්ටම ටෙසා යාට ලං වෙලා එයාව සනසනවා ඒක නපුරු හීනයක් කියලා. පහුවෙදා උදේ හාඩින් නිින්දෙන් බය වුණ එක දැනගන්න අම්මා කියනවා මං හිතුවේ එයාට දැන් හැමදේම අමතකයි කියලා. මං එයාට පොඩි කාලේ ඉඳන් කොච්චර බෙහෙත් කළත් හරි ගියේ නැහැ. මේ ප්‍රශ්න හින්දාමයි එයා බොන්නත් පටන් ගත්තේ. හැබැයි ළඟදි මට හාඩින් කිව්වා ඔයා හම්බුණාට පස්සේ නරක හීන පේන එක නැති වුණා කියලා. පුදුමයි එයා ඊයේ රෑ බය වුණ එක කියනවා. මේ වෙලාවේ හාඩිනුත් නැගිටලා එන හින්දා අම්මා යාට තේ එකක් දීලා එතනින් යනවා. හාඩින් ටෙසාට කියනවා මට ඊයේ ඔයාට හරියට උපන්දින තෑග්ගක් දෙන්න බැරි වුණ හින්දා අද ඒක දෙන්නම්. මං අද දවසම කිසිම බොරුවක් තරහාවක් නැතුව ඔයත් එක්ක ඉන්න පොරොන්දු වෙනවා. ඔයා කැමති ඕනිම දෙයක් කියන්න අපි ඒක අද කරමු කියනවා. මුලින්ම ටෙසාගේ ආසාව හින්දා මේ දෙන්න අයිස් ස්කේටිං කරන්න යනවා. ඊළඟට එයාලා යනවා යෝගා කරන තැනකට. ටෙසාගේ පස්සට වෙලා යෝගා කරන හාඩින් හෙමීට ටෙසාට කියනවා ඔයාගේ පස්ස නම් මාරම සෙක්සි. මේ යෝගත් එක්කන් මාව ඇවිස්සලා ඉන්නේ අපි ඉක්මනින්ම ගෙදර යමුද කියලා. ගෙදර ඇවිත් හාඩිනුයි ටෙසයි දෙන්න එකට නාන ගමන් ඉන්නකොට කිම්ගෙන් ටෙසාට කෝල් එකක් එනවා. ටෙසා හාඩිනුත් එක්කන් කිම්ම හම්බ වෙන්න ඔෆිස් එකට ආවම එයා කියනවා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි. වෑන්ස්ට හොඳටම අසනීප වෙලා මට එයාව බෙහෙත් ගන්න එකයි යන්න වෙනවා. ඒ හින්දා මං එනකල් පොඩ්ඩක් වෑන්ස්ගේ පුතාව බලාගන්න කියලා. ඉතින් මේ හින්දා එයාලා එනකල් හාඩින්ලා මේ පොඩි ළමයව බලාගන්නවා. පැය දෙක තුනක් ගියාම කිම්ම ඇවිත් ආපහු ළමයව එක් කරගෙන යනවා. අද ඉඳන් නත්තල් නිවාඩු පටන් ගන්න හින්දා කම්පැනිය හැමෝම වගේ නිවාඩු ගිහින් ඉන්නේ. ඉතින් මේ හින්දා ඔෆිස් එකේ මේ වෙලාවේ ඉන්නේ ටෙසයි හාඩිනු දෙන්න විතරයි. හාඩින් ටෙසාට නත්තලට කියලා පොඩි තෑග්ගක් දෙනවා. මේකට සතුරු වෙන ටෙසා කියන්නේ මට නම් ඔයාට මොනවත් ගන්න බැරි වුණා. ඕනි දෙයක් තියෙනවා නම් කියන්න කියලා. හාඩින් කියන්නේ මට තව එක අවස්ථාවක් දෙන්න. මං අද වගේ ඔයාලගින් හැමදාම ඉන්න පොරොන්දු වෙන්නම් කියලා. ටෙසත් හා කියන හින්දා මේ වෙලාවේ මේ දෙන්න ඔෆිස් එකද කියලාවත් බලන්න නැතුව ටිකක් රොමැන්ටික් වෙනවා. පහුවෙදා හාඩින්ගේ අම්මට තාත්තගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා මායි මගේ අලුත් බිරිඳයි නත්තල් පාටියට කට්ටියට ආරාධනා කරනවා. පුළුවන් නම් ඔයයි හාඩිනොයි ටෙසයි තුන්දෙනා මේ පාටියට එන්න කියනවා. අම්මා කියනවා හරි අපි එන්න බලන්නම් කියලා. හවස් වෙලා හාඩිනුයි අම්මයි ටෙසයි තුන්දෙනාම තාත්තගේ ගෙදර පාටියට යනවා. අම්මා නම් අතීතය අමතක කරලා සතුටින් hina වෙලා හිටියත් හාඩින් නම් මෙහෙම නැහැ. මේ ගෙදර තාත්තත් එක්කන් ලන්ඩන් ලගේ ෆොටෝ විතරක් තියෙනවා දැකලා දුක හිතන හාඩින් තනියම එළියට ගිහින් හොඳටම බොනවා. ඊට පස්සේ අතුරට ඇවිත් තරහින් තාත්තට කෑ ගහනවා තමුසේ අපේ ජීවිත විනාශ කරලා කොහොමද දැන් ඔහම සතුටින් ඉන්නේ කියලා. තාත්තා හාඩින්ට කියනවා මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා අපි පැත්තකට ගිහින් ඔය ගැන කතා කරමු. ඉතින් පැත්තකට ආවට පස්සේ හාඩින් අහනවා දැන් අපි ඔයාගේ පවුලේ අය නෙවෙයිනේ ඇයි අපිට මේකට එන්න කිව්වේ? තමුසේ අපි වෙනුවෙන් මේ වෙනකල් කිසිම දෙයක් කරලා නැහැ. එදා රෑ ඔයා ගෙදරින් පැනලා ගියේ නැත්නම් අම්මට එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ ඔක්කොටම තමුසෙයි වග කියන්න ඕනි කියලා. තාත්තත් කියන්නේ මං ඒක හින්දා මේ අවුරුදු 10 පුරාවටම හිතින් විදවනවා තමයි. එහෙම තාත්තා කියනවත් එක්කම හාඩින් තාත්තට පාරක් ගහනවා උඹ හින්දායි මේ හැම ප්‍රශ්නයක්ම කියලා. මේ සිද්ධියත් එක්කන් අම්මා හාඩින් එක්කන් තරහ වෙලා යන්න යනකොට හාඩින් පස්සෙන් ඇවිත් කතා කරනවා. හාඩින් සමාවරන් කියනවා මට ඔයාට වගේ ඒ දේවල් අමතක කරලා ඒ මිනිහත් එක්කන් hina වෙලා ඉන්න බෑ. අම්මා කියන්නේ මාත් ඒ කිසිම දෙයක් අමතක කරලා නැහැ. ඒත් මම මගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕන හින්දා එයාට සමාව දෙන්න තීරණය කළා විතරයි. අම්මා කියනවා හාඩින් වගේ මේ කේන්තිය ඔයාව විනාශ කරලා දායි. ටෙසාවත් ඔයාගෙන් ඈත් කරයි ඒ හින්දා දැන්වත් තරහ පාලනය කරගෙන ඉන්න කියලා අම්මා යනවා. අම්මා මේ ආපහු එයාගේ ලන්ඩන් වල ගෙදරට යන්න හදන්නේ. අම්මා ගියාම ටෙසත් හාඩින්ව එක් කරගෙන ගෙදරට එනවා. ටෙසත් හිතේ ලොකු අවුලකින් ඉන්නේ හාඩින්ගේ මේ හැසිරීම හින්දා. ටෙසත් ගියාම ගෙදර බඩු පොලේ ගහලා කේන්තිය පිට කරන හාඩින් ටෙසා ආවත් එයාව ගණන් ගන්නේ නැහැ. පහුවෙදා උදේ ටෙසා නැගිටලා බලනකොට හාඩින් එයා හිටපු පුටුවේ නිින්ද ගිහින් ඉනවා දකින්නවා. ඉතින් ටෙසා එහෙම ජොබ් එකට යන්න පිටත් වෙනවා. ඔෆිස් එකට ඇවිත් දවල් ලන්ච් එක වෙලේ ටෙසා ට්‍රේව එක්කන් කතා කරනවා. ටෙසා එයාගේ හොඳම යාළුවෙක් විදියට ට්‍රේවට තමයි එයාගේ ජීවිතේ ගොඩක් දේවල් කියන්නේ. ටෙසා කියනවා මං හිතුවේ දැන්වත් මගේ හාඩින්ගේ ප්‍රශ්නේ විසඳයි කියලා. ඒත් එයාට විසඳන්න තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ කොහොමද එයාගේ අවුල විසඳන්නේ කියලා. ට්‍රේව අහනවා ඔයා ඇත්තටමද හාඩින්ට ආදරය කරන්නේ? ටෙසා ඔව් කිව්වම ට්‍රේව කියනවා එහෙනම් ඔයා ලොකු ප්‍රශ්නයක තමයි වැටිලා ඉන්නේ කියලා. ඔය අතර ගෙදර ඉන්න හාඩින් එයාගේ වැරදි තේරුම අරන් තාත්තට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ එයා ඊයේ වුණ හැම දෙයකටම වගේ තාත්තගෙන් සමාව ගන්නවා. ආපහු ටෙසා ගෙදර එනකොට හාඩින් ඊයේ විනාශ කරපු ගෙදරත් අස් කරන ගමන් ඉන්නේ.
හාඩින්ගේ මේ වෙනස දැකලා ටෙසා ගොඩක් සතුටු වෙනවා. රෑ වෙලා හාඩින් එයාගේ පොත ලියලිය ඉන්නකොට ටෙසා අහනවා ඔයා කවදාවත් මට ඔය පොත පෙන්නන්නේ නැද්ද? හාඩින් කියන්නේ කවදා හරි දවසක මම පෙන්නන්නම් කියලා. ටෙසාට ස්ටෙෆ් මැසේජ් එකක් දානවා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොලෙජ් එකේ පාටියක් තියෙනවා. ඔයා කැමති නම් එන්න කියලා. ටෙසා හාඩින්ගෙන් අහනවා ඔයාට ඒකට යන්න ඕනිද? හාඩින් කියන්නේ මට ඔයාව දාලා ඒකට යන්න ඕනි නැහැ කියලා. එතකොට ටෙසා අහනවා එහෙනම් අපි දෙන්නම යමුද? හාඩින් කියනවා මං හිතුවේ එදා සිද්ධියෙන් පස්සේ ඔයා ආයේ යන්නේ නැති වෙයි කියලා. ටෙසා කියන්නේ මං උන්ට බය නැහැ. අනික අවුලක් ගියත් දැන් මට ඔයා ඉන්නවනේ කියලා. එදා රෑ වෙලා වෑන්ස්ගෙන් ටෙසාට කෝල් එකක් එනවා. එයා කියනවා අපි සියටෙල් වල අලුතින් පටන් ගන්න යන සමාගමට ඩිජිටල් ප්‍රකාශකයෙක් ඕනි. ඒකට මං ඔයාව ගන්න හිතාගෙන ඉන්නේ. ඔයා එකට එනවා නම් මං ඔයාගේ පන්ති ගාස්තු වල ඉඳන් හැම වියදමක් ගැනම බලන්නම්. කැමති නම් ඔයාට හාඩින්වත් ජොයින් කරගන්න පුළුවන් කියනවා. ඒක නම් නියමයි කියන ටෙසා කියන්නේ මට මේ ගැන හිතලා බලන්න ටික කාලයක් ඕනි කියලා. ඊට පස්සේ රෑ ලෑස්ති වෙලා ටෙසයි හාඩිනුයි දෙන්න කොලෙජ් එකේ පාටියට එනවා. ටෙසා ගිහින් ස්ටෙෆ් එක්කන් ගේම් එකක් ප්ලේ කර කර ඉන්නකොට හාඩින් වෙන පැත්තකට යනවා. හාඩින් ගිහින් කෙල්ලෙක්ගේ වෙස් මූණක් ගලවලා ජේමි ඔයාට කොහමද? අපි උඩ තට්ටුවට ගිහින් පොඩ්ඩක් කතා කරමුද අහනවා. මේ හින්දා අර කෙල්ලත් හාඩින් එක්කන් යනවා. ටික වෙලාවකින් හාඩින් ටෙසා ළඟට ආවම මෙතනට මෝලි එනවා. ටෙසාලා මේ වෙලාවේ ආපහු ගෙදර යන්න හදන්නේ. ඒක දැනගෙන මෝලි විහිළු කරනවා කොහොමත් ඔයා වගේ ගොඩයින්ට මේ වගේ තැන් ගැලපෙන්නේ නැහැ කියලා. එහෙමද කියන ටෙසා හාඩින් එක්කන් ඇතුළට ඇවිත් ආයෙත් ඉඳ ගන්නවා. ඊට පස්සේ අද ටෙසාම කියනවා අපි ට්‍රූත් ඕඩේ යා සෙල්ලම කරමුද කියලා. මෝලිත් මේකට හා කියලා එහෙනම් මම මුලින්ම ටෙසාගෙන් ප්‍රශ්නේ අහන්නම්. ටෙසා ඔයා තාමත් වර්ජින්ද කියලා අහනවා. මේ ප්‍රශ්නෙට හාඩින්ට තරහ ගියා ටෙසා දැන් එහෙම නෙවෙයි කියලා මෝලිගෙන් ප්‍රශ්නයක් අහනවා. ටෙසා අහන්නේ ඔයා ගණිකාවක් කියන කතාව ඇත්තද කියලා. මේකට හැමෝම මෝලිට hina වෙනකොට මෝලි ලැජ්ජාවෙන් නැහැ කියලා ආයෙත් ටෙසාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෝලි දැන් අහන්නේ හාඩින් ඔයාට ඔට්ටුවක් ඉඳලා ලං වෙලත් ඇයි ඔයා තවම හාඩින් එක්ක ඉන්නේ කියලා. මේ ප්‍රශ්නෙට ටෙසා ඒ ආදරේ නිසා කිව්වත් මෝලි කැත කතා කියලා ටෙසාර ලැජ්ජා කරන්න හදනවා. මේත් එක්ක මල පයින් ටෙසා මෝලිව බිම දාගෙන හොඳටම ගහනවා. ඒකනම් බලන්නම වටින ගෑනු වලියා. හාඩින් ඇවිත් ටෙසාව බලෙන්ම එතනින් එක් කරගෙන ගියාමයි මේ වලිය නවතින්නේ. ටෙසා වොෂ්රූම් එකට ගිහින් එළියට එනකොට දකිනවා හාඩින් කෙල්ලෙක් එක්කන් කතා කර කර ඉන්නවා. මේ කෙල්ලට තමයි පාටියට මුලින්ම ආපු වෙලාවෙත් හාඩින් ගිහින් කතා කළේ. හාඩින් මේ කෙල්ලට කියනවා අපි අතර වුණ දේවල් කාටවත් කියන්න එපා කියලා. හැබැයි හාඩින් කියන මේ දේ එයාගේ පස්සෙන් ඉන්න ටෙසාට ඇහිලා එයාට තරහා ගිහින් හාඩින්වත් තල්ලු කරගෙන එතනින් යනවා. මේ පස්සෙන් හාඩින් ඇවිත් ටෙසාව නතර කරගෙන කියනවා ඔයා හිතනවා වගේ දෙයක් එතන උනේ නැහැ. කලින් මගේ අතින් උන වැරද්දකට මං එයාගෙන් සමාව ගත්තා. මං ඔයා වෙනුවෙන් මීට වඩා හොඳ කෙනෙක් වෙන්න හදන ගමන් ඉන්නේ. ඔයාට තාමත් මාව ටිකක්වත් විශ්වාස නැද්ද අහනවා. ටෙසා තරහින් මට කොයි වෙලයකවත් ඔයා ගැන විශ්වාසයක් තිබුණේ නැහැ කිව්වම හාඩින්ගේ තරහ තවත් වැඩි වෙනවා. මේ හින්දා හාඩෙන් ටෙසාට හොඳටම බැනලා ඇතුළට යනවා. ගෙදර ඇවිත් පහුවෙදා උදේ ටෙසා නැගිටලා බලනකොට හාඩින් ගෙදර ඇවිත් නැහැ. අඩුම තරමේ මැසේජ් වලට රිප්ලයි එකක්වත් නැහැ. ඔය අතරේ හාඩින් ඉන්නේ ඊයේ පාටියේ තිබුණ ගෙදර. ගෙදර එන්න විදියක් නැති හින්දා එයා ජේමි කියන කෙල්ලට කියනවා මාව පුළුවන් නම් ගෙදරට දාන්න කියලා. මේ වෙලාවේ අනිත් පැත්තෙන් ටෙසාත් හාඩින්ව හොයාගෙන එනකොට එක තැනකදී ටෙසාගේ කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. මේ කාර් එක හාඩින් දැකලා එයා ගෙදර ඇවිත් එක දිගටම අහලපාල හොස්පිටල් වලට කෝල් ගන්නවා ටෙසා ගැන තොරතුරක් දැනගන්න. හාඩින් ගිහින් ලන්ඩන් ගෙන් ටෙසා ගැන ඇහුවත් එයා මොකුත්ම කියන්නේ නැහැ. මොකද ලන්ඩන් කියන්නේ ටෙසාට මෙහෙම දෙයක් උනේ ඔයා හින්දායි කියලා. මේ වෙලාවේ ටෙසාගේ ෆෝන් එකෙන් ට්‍රේව හාඩින්ට කෝල් එකක් ගන්නවා. ට්‍රේව කියනවා ආයෙතමසේ ටෙසාට කෝල් ගන්න එපා. ඔයා හින්දා ටෙසාට නරකක් විතරමයි වෙන්නේ. ඒ හින්දා යාට පාඩුවේ ඉන්න ඇරලා ඔයා පැත්තකට වෙන්න කියනවා. හාඩින් දිගින් දිගටම ඉල්ලනවා ප්ලීස් මට එකපාරක් ටෙසාට කතා කරන්න දෙන්න කියලා. ට්‍රේව කියන්නේ එයාට ඔයත් එක්කන් ජීවිතේ කිසිම සතුටක් නැහැ. දැන්වත් එයාට ජීවිතේ සතුටින් ඉන්න දෙන්න කියලා කෝල් එක කට් කරනවා. හොස්පිටල් එකෙන් ටිකට් කැපුවට පස්සේ මුලින්ම ටෙසා ගෙදර එන්නේ. හැබැයි එයා එනකොට හාඩින් එහේ නැහැ. ටෙසාට ලියුමක් තියලා හාඩින් ලන්ඩන් වල ඉන්න අම්මා ළඟට යන්න පිටත් වෙලා. ලියුමේ තියෙනවා විශ්වාසය වගේම සතුටක් නැතුව අපේ මේ බැඳීම තිබිලා වැඩක් නැහැ. ඒකයි මං ඔයාගෙන් ගොඩක් දුරකට යන්නේ. අනික මං එදා පාටියේදී කතා කරපු කෙල්ල මං කලින් ආශ්‍රය කරපු කෙල්ලෙක්. අපි දෙන්නගේ අනාගතයේ සතුටින් ඉන්න මගේ අතීතය වෙනුවෙන් සමාව ගන්නයි එයාට කතා කළේ. ඇත්තටම ඔයා මට හොඳ වැඩි. ඒකයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව. ටික කාලයක් මෙහෙම හිටියම අපිට හැමදේම අමතක වෙලා දුක නැති වෙලා යයි. ඒ හින්දා ගුඩ් බයි ටෙසා. මේ සම්බන්ධය මෙතනින් නවත්තමු කියලා. මේ ලියුම කියවල ඉවර වෙලා ටෙසා හොඳටම අඬනවා. පිස්සුවෙන් වගේ යා දවස් ගානක් තිස්සේ හාඩින්ට කෝල් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඔය අතරේ අනිත් පැත්තෙන් හාඩින්ගේ අසනීපෙත් වැඩි වෙනවා. එයා දැන් අම්මට විතරක් නෙවෙයි ටෙසාටත් මිනිස්සු කරදර කරනවා වගේ හීන දකින්න ගන්නවා. දවසක් අම්මා ඇවිත් හාඩින්ට කතා කරනවා. අම්මා කියනවා වෑන් සියටෙල් වලට යනවා කියලා ඔයාට ආරංචිද? ටෙසාත් එයාලා එක්කන් යනවද කොහෙද කියලා. හාඩින් පුදුමෙන් අම්මා කොහමද වෑන්ස් වඳුරන්නේ ඇහුවම අම්මා කියනවා එයා මගේ පරණ යාළුවෙක් ඉඳලා හිටලා අපි කතා කරනවා කියලා.
අම්මා හාඩින්ට කියන්නේ එයා මේ ඉරිදා කම්පැනි අයට සමු ගැනීමේ සාදයක් දෙනවා. ඔයා එදාට එහෙට ගිහින් කොහොම හරි අයට ටෙසාව යාළු කරගන්න කියලා. හාඩින් බෑ කියනකොට අම්මා කියන්නේ අපි අපේ ජීවිතේ වැදගත් දේවල් වෙනුවෙන් සටන් කරන්න ඕනි කියලා. අපිට ඊළඟට පෙන්නනවා වෑන්ස්ගේ සමු ගැනීමේ පාටි එක. ටෙසා පැත්තකට වෙලා ට්‍රේව එකන් කතා කර කර ඉන්නකොට ට්‍රේවෙදා හාඩින්ට කෝල් කරපු එක කියනවා. ට්‍රේව කියන්නේ මං එදා හාඩින්ට එහෙම කිව්ව එක මගේ හිතට වද දෙනවා. මං එදා සීමාව පැනලා එහෙම කතා කළාට මට සමා වෙන්න කියලා. එහෙම කියලා ට්‍රේව එතනින් ගියාම ටෙසා දකිනවා හාඩිනුත් මේ පාටියට ඇවිත් ඉන්නවා. එයාව දකින ටෙසා ඔයා මට පාඩුවේ ඉන්න දෙන්නෙම නැද්ද කියලා හාඩින් ළඟට එනවා. හාඩින් නැහැ කිව්වම ටෙසා එයා ආපු වාහනේම හාඩින්ටත් නගින්න කියලා පාටියෙන් යනවා. මේ දෙන්න රෑ ටවුන් එකේ ඇවිදිනකොට එකපාරටම මෙයාලා ළඟට අනාථ මිනිහෙක් එනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි ටෙසාගේ තාත්තා. මේත් එක්කන් අපිට ටෙසාගේ පොඩි කාලේ පෙන්නනවා. ටෙසාගේ තාත්තා බීමට ගොඩක් ඇබ්බැහි වුණ කෙනෙක්. මේ හින්දා ගෙදර හැමදාම අම්මයි තාත්තයි දෙන්න රණ්ඩු වෙනවා. ඔහොම දවසක් රණ්ඩුවක් දුර දෙක ගිහින් අම්මා තාත්තව ගෙදරින් එලවනවා ආයේ කවදාවත් එන්න එපා කියලා. ඉතින් එදා තමයි ටෙසා මීට කලින් තාත්තව දැකපු අවසාන වතාව. වර්තමානයේ ටෙසා එයාට ආයෙත් හම්බුණ තාත්තව ගෙදරට එක් කරගෙන යනවා. ඊට පස්සේ එයාට නාගන්න කියලා ටෙසා යනවා කෑම හදන්න. තාත්තා ආයෙත් ආපු එකට හාඩින් නම් වැඩි කැමැත්තකින් නෙමෙයි වගේ ඉන්නේ. හාඩින් තාත්තගෙන් අහනවා ඉතින් නාස්තිකාර තාත්තා ඇයි ඔයා ආයෙත් ආවේ? මොනවද ඔයාට අපෙන් ඕනි කියලා. තාත්තා කටවහගෙන ඉන්නකොට ටෙසා කියනවා ඔයා ආයෙ කොහෙවත් යන්න එපා. අපිට වැඩිපුර කාමරයක් තියෙනවා ඔයා එකේ නවතින්න කියලා. එහෙම කියන ටෙසා හාඩින් එක්කන් පැත්තකට ඇවිත් කතා කරනවා. ටෙසා කියන්නේ මොන දේ වුණත් ඒ මගේ තාත්තා. ඒ හින්දා ඔයා එයාටත් අගයක් දෙන්න. අපි යාට දෙවෙනි අවස්ථාවක් දෙන්න ඕනි කියනවා. ඒත් හාඩින් ටික වෙලාවකින් තාත්තා ළඟට ඇවිත් සල්ලි වගේක් දීලා කියනවා මන් දන්නවා ඔයා ආවේ සල්ලි හින්දා කියලා. ඉතින් ඔයා මේක අරගෙන යන තැනකට යන්න කියනවා. මේ සල්ලි එපා කියන තාත්තා කියන්නේ මට ඕනි මගේ දුව එක්ක ඉන්න විතරයි. මට මගේ දුවව ආයෙත් රිද්දන්න ඕනි නැහැ. ආයෙ එහෙම කළොත් ඔයා මට ගහලා පන්නන්න කියනවා. තව සතියකින් ටෙසා සියටෙල් වල තියෙන බැන්ස්ගේ කම්පැනියට යන්න ඉන්නේ. කලින් හාඩින් තරහා වෙලා හිටපු දවස්වලයි ටෙසා තීරණය කරලා තියෙන්නේ සියටෙල් වලට යන්න. ඒක දැනගන්න හාඩින් පුදුමෙන් අහනවා ඔයා මටවත් නොකිය යන්න තීරණය කළාද කියලා. ටෙසා කියන්නේ ඒ දවස්වල මන් නෙවෙයි ඔයයි මාව දාලා ගියේ. ඒකයි මම මගේ අනාගතය වෙනුවෙන් මේ තීරණය ගත්තේ. අනික මං හිතුවේ ඔයත් මාත් එක්කන් මේ ගමන යන්න ඒ කියලා කියනවා. හැබැයි හාඩින් කියන්නේ මං හීන මැව්වේ උපාධිය වුණාට පස්සේ අපි දෙන්නම ලන්ඩන් වලට යන්න. ඒත් දැන් ඒකෙන් වැඩක් නැහැ වගේ. ඔයා තනියමනේ ඔයාගේ ජීවිතේ තීරණ ගන්න කියලා හාඩින් තරහින් එතනින් යනවා. හාඩින් ගෙදර එනකොට ටෙසාගේ තාත්තා තනියම කාලා අස් කරන එක හාඩින් දකිනවා. මේ හින්දා එයා තාත්තගෙන් අහනවා ඔයාට කොහේ හරි යන්න ඕනිද මාත් එන්නම් කියලා. තාත්තා හා කියන හින්දා දෙන්නම එකතු වෙලා බාර් එකට එනවා. දැන් නම් ටිකක් මේ දෙන්න හොඳට ෆිට වෙලා වගේ ඉන්නේ. හාඩින් තාත්තට ටෙසාගේ ලස්සන ෆොටෝ වගේක් පෙන්නනවා. තාත්තා ඒ දිහා බලන්නකො එයාගේ සතුට කියලා බලනකොට ඊට එහා පැත්තේ මිනිස්සෙක් ෆෝන් එකට එබිලා කැත කතා කියනවා. හරියට නිකන් පට්ට කෑල්ල වගේ කියලා. හාඩින්ට කලින් තාත්තර මේ කතාවට මල පැනලා එයාර මිනිහට හොඳටම ගහනවා එයා මගේ දුව යකෝ කියලා. ටිකකින් කොලෙජ් එකේ ඉන්න ටෙසාට බාර් එකෙන් කෝල් එකක් එනවා. එයා බාර් එකට ඇවිත් හොඳටම වෙරි වෙලා ඉන්න තාත්තවයි හාඩින්වයි එතනින් එක් කරගෙන යනවා. මේ වෙලාවේ තාත්තා හාඩින් බදාගෙන කියනවා මෙයා තදපොරක් වගේ හිටියත් නියම පිරිමියෙක්. මං නම් ඔයාට ගොඩක් කැමතියි කියලා. පහුවෙදා ටෙසා තාත්තට කියනවා මං ළඟදිම මෙහෙන් යනවා. මං මගේ බඩු පැක් කරගන්න ගමන් ඉන්නේ කියලා. තාත්තා කියනවා මාත් අද මෙහෙන් යනවා. මගේ යාළුවා මාව එක් කරගෙන යන්න දැන් එනවා. එතකොටම කවුද දොරට ගහනවා ඇහිලා ඔන්න මාව ගෙනියන්න ආවා කියලා තාත්තා ටෙසාගෙන් සමුවරන් යන්න හදනවා. ටෙසා කියන්නේ ආයේ කලින් වගේ මගෙන් ඈත් වෙන්න එපා. මේ තියෙන්නේ මගේ ඇඩ්‍රස් එක මාව හොයාගෙන එන්න කියලා. තාත්තා ගියාම හාඩින් ඇවිත් අහනවා ඔයා දැන් ඊළඟට මාවත් එලවනවද කියලා. ටෙසා කියන්නේ ඉතින් ඔයත් මාත් එක්කන් සියටෙල් වලට යමු. අපි දෙන සතුටින් ජීවත් වෙමු. හැබැයි හාඩින් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මට එහෙම ජීවත් වෙන්න ඕනි නැහැ කියලා. ටෙසා ඇයි ඔයාට මාව විතරක් මදිද ඇහුවම තරහින් හාඩින් කියනවා මට ඒ මදි කියලා. මේකට ටෙසාට දුක හිතිලා එහෙනම් මේකයි මෙයාගේ ප්‍රශ්නේ කියලා එතනින් යනවා. රෑ වෙලා ටෙසා තනියම එයාගේ ගමනට ඕනි බඩු පැක් කර ගන්නවා. පහුවෙදා ටෙසා ඔෆිස් එකට ආවම කිම් අහනවා ඔයා නවතින තැනක් හොයාගත්තද කියලා. ටෙසා තවමත් හරියට තැනක් හම්බුනේ නැහැ කිව්වම කිම් කියනවා එහෙනම් ඔයා අපිත් එක්ක නවතින්න. වෑන්සුත් එකට සතුරු වෙයි මොකද එයා හාඩින්ට ගොඩක් කැමතියි කියනවා. ටෙසා කියනවා හාඩින් මාත් එක්කන් එන්නේ නැහැ කියලා. හෙමද කියන කිම් කියනවා වෑන්ස් එයාට ජොබ් එකක් දෙන්න හැදුවමත් හාඩින් එපා කියලා කිව්වා. හාඩින් හම්බුනාම ටෙසා මේ ගැන එයාගෙන් අහනවා. හාඩින් කියනවා මං ඒකට අකමැති හින්දායි ජොබ් එක එපා කිව්වේ. අනික මං ඔයා සියටෙල් වලට යයි කියලා හිතුවේ නැහැ කියනවා. ටෙසා කියනවා අපි දැන් ඉඳන් රහස් තියාගන්න එක නවත්තන්න ඕනි. නැත්තම් අපිට සතුටින් ඉන්න වෙන්නේ නැහැ කියලා. ඔන්න ඊට පහුවෙදා ටෙසත් ආපහු යන්න ළඟ හින්දා හාඩින්ගේ පවුලේ අය ට්‍රිප් එකක් යනවා. ඒ කියන්නේ හාඩිනුයි තාත්තයි ලන්ඩනුයි යාගේ අම්මයි වගේම ටෙසයි. හාඩින් පරණ තරහ අමතක කරලා මේ හැමෝමත් එක්කන් දැන් ගොඩක් එකතුයි.
ලන්ඩනුත් එයාගේ ඉගෙනීම් වැඩවලට ළඟදිම නිවයෝර්ක් යන්න ඉන්නේ. ලන්ඩන් ටෙසාගෙන් අහනවා කොහොමද දැන් හාඩින්ගේ ඔයාගේ තත්ත්වය කියලා. ටෙසා කියන්නේ මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ලන්ඩන් කියනවා අර නපුරු මහත්තයා ඔයාට ගොඩක් ආදරෙයි. ඒ හින්දා එයා නිකම්ම ඔයාගේ පස්සේ නෙයි. බය නැතුව ඔයා සියටෙල් ගිහින් ඔයාගේ ජොබ් එක කරගන්න කියනවා. ලන්ඩන් එක කතා කරලා ඉවර වෙලා ටෙසා පැත්තකට වෙලා තනියම ඉන්න හාඩින් ළඟට එනවා. ඊළඟට කට්ටියම හොටෙල් එකකට එනවා ලන්ච් එක ගන්න. එතනදී හාඩින්ට ලිලි කියලා එයාගේ පරණ යාළුවෙක් හම්බ වෙලා එයාව ටෙසාටත් අඳුන්වලා දෙනවා. හාඩින් ටෙසාට මං ටිකකින් එන්නම් කියලා ලිලිත් එක්කන් කතා කරන්න අවතිනවා. ඔහම ඉන්නකොට ටෙසාලගේ ටේබල් එකට කෑම සෙව් කරන්න හැන්සම් කොල්ලෙක් එනවා. මේ කොල්ලගේ නම තමයි රොබර්ට්. රොබර්ට් ටෙසා එක්කන් වැඩිපුර කතා කරන එක දකින හාඩන් එයාට ජෙලසි තිලා ටෙසා ළඟින් ඇවිත් වාඩි වෙනවා. රෑ වෙලා ටෙසයි හාඩිනුයි දෙන්න පූල් එකට වෙලා කතා කර ඉන්නවා. ලස්සන රෑක නිස්කලංක වටපිටාවක් ඒ මදිවට පූල් එකේ ඉන්න ලස්සන කෙල්ලෙක්. මේ දේවල් එක්කන් හාඩින් ටිකක් ටෙසත් එක්කන් රොමැන්ටික් වෙනවා. ටික වෙලාවකින් හාඩින් ටෙසාගෙන් අහනවා ඔයා සියටෙල් වලට යන්න ට්‍රේව හේතුවක්ද? ඔයාගේ හිතේ කවදා හරි ඌ ගැන හැඟීමක් ඇති වෙලා තිබුණාද කියලා. ටිකක් කල්පනා කරන ටෙසා ඔව් එක මොහොතක් තිබුණා කියනකොටම හාඩින්ට මේකට හොඳටම තරහා යනවා. එයා ටෙසාටත් නොකිය මෙයාලා ඉන්න හොටෙල් එකෙන් පවා එළියට යනවා. ටෙසා දිගටම කෝල් මැසේජ් දානකොට හාඩින් කියනවා මල් ලිලිත් එක්කන් එළියට ඇවිත් ඉන්න කියලා. හාඩින්ගේ මේ වැඩත් එක්කන් හොඳටම දුක හිතෙන ටෙසා එළියට ටිකක් ඇවිදින්න ආවම එයාට රොබර්ට් හම්බෙනවා. රොබර්ට් අහනවා ඇයි ඔයා මේ වෙලාවේ එළිය කියලා. ටෙසා කියනවා මම මගේ බොයිෆ්‍රෙන්ඩ් එක්කන් පොඩි වලියක් දාගත්තා. හිත හදාගන්න ටිකක් එළියට ආවේ. රොබර්ට් කියනවා මම මගේ යාළුවෝ ටික දෙනෙක් එක්කන් බාර් එකේ ඉන්නේ. ඔයත් කැමති නම් අපිට එකතු වෙන්න කියලා. මේ හින්දා ටෙසා කිසිම අකමැත්තක් නැතුව රොබර්ට් එක්කන් යනවා. රොබර්ට් කියන විදියට එයා මේ හෝටලේ වැඩ කරන්නේ ඉගෙනීම් වැඩවලට සල්ලි එකතු කරගන්න. ඒ වගේම එයාගේ හීනේ තමයි නිව්යෝර්ක් වල කොලෙජ් එකට යන එක. මේ ඉන්නේ රොබර්ට්ගේ යාළුවා නෝරා. නෝරා නම් දැනටමත් නිව්යෝර්ක් වල කොලෙජ් එක ඉගෙන ගන්නවා. මේ වෙලාවේ මෙතනට ලන්ඩන් ආවම එයාත් රොබර්ට්ුයි නෝරායි දෙන්නම අඳුර ගන්නවා. ඔහම ඉන්නකොට හාඩිනුත් ලිලියේ එක්කන් මෙතනට එනවා. හාඩින්න රොබර්ට් ඉන්න එක දැකලා ටිකක් විතර තරහින් වගේ ඉන්නේ. ටික වෙලාවකින් රොබර්ට් ආපහු යනවා. රොබර්ට් යන්න කලින් එයාගේ ෆෝන් නම්බර එක ටෙසාට දීලා යන්නේ. පහුවෙදා උදේ ටෙසා ලන්ඩන් එක්කන් එළියට වෙලා කතා කර ඉන්නවා. මේ වෙලාවේ හාඩින් ඉන්නේ එයාගේ ඇඳුම් බෑග් එක පැක් කරන ගමන්. ටෙසා මෙතනට ආවම ඊයේ රොබර්ට් දුන්න නම්බරේ හාඩින් පෙන්නලා අහනවා දැන් කොල්ලොන්ගේ නම්බරුත් ගන්නවද කියලා. ටෙසා කියන්නේ මං ඉල්ලුවේ නැහැ. එයයි දුන්නේ. අනික ඔයත් ඊයේ රෑ ලිලිත් එක්කන් අමුතු විදියටනේ හැසිරුනේ කියලා. ඉතින් ඔය විදියට ආයේ මේ දෙන්න කිසිම කෙලවරක් නැති වලියක් පටන් ගන්නවා. අන්තිමට හාඩින් කෙනෙක් නැතුව ජීවත් වෙන්න බැරි එකයි එයාලා ආදරය කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපිව කවදාවත් ගැලපෙන්නේ නැහැ කියලා එතනින් යනවා. ටෙසයි හාඩිනුයි දෙන්න විතරක් තනියම ආපහු යන්න හදන්නේ. යන්න කලින් තාත්තා ටෙසාට තනියම කතා කරලා කියනවා ඔයා නැති වෙයි කියලා හාඩින් බයෙන් ඉන්නේ. ඔයා හින්දා එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉස්සරහටත් ඔය වගේ ආදරෙන් ඉන්න කියනවා. තාත්තා එහෙම කිව්වත් ගෙදර එනකල්ම හාඩින් ටෙසාට කතා කරන්නේවත් නැහැ. හාඩින් ආපහු ගෙදර එනකොට ටෙසා ගෙදර පේන නැහැ. මොකද ටෙසා තියෙන දුකටත් එක්කන් සියටෙල් යන්න අදම පිටත් වෙලා. මේක දැනගත්තම හාඩින් තනියම ගොඩක් කරනවා. ටෙසාට එයාගේ එක පොත් පෙට්ටියක් ගෙදර අමතක වෙලා ගිහින්. මේක දකින හාඩින් ගිහින් ඒකේ තියෙන එක පොතක් අරන් කියවනවා. ඒ පොත ටෙසා දුකින් ඉන්න වෙලාවට එයාගේ හැඟීම් ගැන ලියපු පොතක්. ඉතින් හාඩින් මේ මුළු පොතම මුලක ඉඳන් කියවන්න පටන් ගන්නවා. ඔය අතර ටෙසා ඉන්නේ සියටෙල් වල කිම්ගේ ගෙදරට ඇවිත්. ටෙසා දුකින් ඉන්න එක දැකලා කිම් එයාව ආදරෙන් ලං කරගෙන සනසනවා. ටෙසා සියටෙල් වල ඉඳන් ජොබ් එක විතරක් නෙවෙයි එහෙ ඉඳන් කොලෙජ් වැඩත් කරනවා. දවසින් දවස ගත වුණත් ටෙසාට හාඩින්ව අමතක කරන්න බැරි වෙනවා. මොන වැඩේ කළත් ටෙසා බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි හාඩින් එයාට කතා කරයි කියලා. බලාගෙන ඉඳලා බැරිම තැන ටෙසා හාඩින්ට කෝල් එකක් ගන්නවා. හාඩින් මේ වෙලාවේ ජිම් එකේ ඉන්නේ. ආගිය තොරතුරු ගැන කතා කළාට පස්සේ හාඩින් කියනවා මට ඔයා ගැන සතුටුයි. මං ඔයාව රීදවපු එකට සමා වෙන්න කියලා. එතනින් පස්සේ ආයෙත් දෙන්න දෙපැත්තකට වෙලා තමන්ගේ වැඩ කරගෙන යනවා. ඔහම ඉන්නකොට දවසක් කිම් කියනවා මට ඔයාට කියන්න සතුටු ආරංචියක් තියෙනවා. අපිට බබෙක් ලැබෙන්න ඉන්නේ කියලා. එදා රෑ හාඩින් නිදාගන්න ගියාම එයා වෙනදටත් වඩා වෙනස් සීනයක් දකිනවා. ඒ රොබර්ට්ුයි ටෙසයි දෙන්න ඔෆිස් රූම් එක ලිංගිකව හැසිරෙනවා වගේ එකක්. මේක දකින හාඩින්ගේ හිතට තමන්ට ටෙසාව නැති වෙයි කියලා වගේ ලොකු බයක් දැනෙනවා. මේ හින්දා පහුවෙදා හාඩින් ටෙසාව බලන්න කිම්ගේ ගෙදරට එනවා. හාඩින්ව දකින ටෙසාට නම් මාරම සතුටුයි. ඒ වගේම වැන්ස්ලට සතුටුයි හාඩින් ආපු එකට. හැබැයි රෑ නිදාගන්න ආවම නම් හාඩින් ටෙසාට කතා නොකර අනිත් පැත්ත හැරලා නිදාගන්නවා. මොකද ඊයේ රෑ දැකපු හීනෙත් එක්කන් හාඩින් තාමත් ලොකු ෂොක් එකකින් ඉන්නේ. රෑ මැද ටෙසා හැරලා බලනකොට හාඩින් නැදේ පේන නැහැ. හිතේ තියෙන ආවේගෙට එයා ජිම් එකේ සෙල්ලම් කරන ගමන් ඉන්නේ. ටෙසා මෙතනට ඇවිත් මොකද උනේ අහනකොට හාඩින් එයා දැකපු හීන ගැන කියනවා. මේක අහන ටෙසා කියන්නේ මං කවදාවත් ඔයාට ආදරය කරන එක වෙනසක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා මං ගැන අවිශ්වාසයක් තියාගන්න එපා.
ආයොයාට මං ගැන ඔය වගේ දෙයක් හිතුනොත් කෙලින්ම මට ඇවිත් කියන්න. කිසිම හැඟීමක් හංගන් ඉන්න එපා කියලා. ඔහොම මේ දෙන්න ආයෙත් එකතු වෙනකොට හාඩින් දැනගන්නවා එයාගේ අම්මා ඒත් කසාද බදින්න යන්න කියලා. අම්මට ලන්ඩන් වලදී හම්බුණ කෙනෙක් වයි එයා බදින්න යන්නේ. හැබැයි මේ කසාදෙට යන්න හාඩින්ගේ වැඩි කැමැත්තක් නැහැ. ඒත් ටෙසා කියන්නේ මං ආසයි ඔයාගේ උපන් ගම බලන්න. අනික ඒක ඔයාගේ අම්මගේ ජීවිතේ ලොකු දවසක්. ඔයා එදාට අනිවාර්යෙන්ම අම්මත් එක්ක ඉන්න ඕනි කියනවා. මේ විදිහට ටෙසා හාඩින්ට ආදරෙන් තේරුම් කරන හින්දා හාඩින් කැමති වෙනවා ටෙසත් එක්කම අම්මගේ කසාදෙට යන්න. හාඩින් ටෙසාගෙන් සමුවරන් ආපහු ගෙදර එනකොට ගෙදර දොරවල් ඇරලා දාලා තියෙනවා. හොරෙක් වද්ද හිතන් හාඩින් ගෙට ඇවිත් බලනකොට ටෙසාගේ තාත්තා ගුටි කාලා ඇවිත් බාත්රූම් එකේ බැඩලා ඉන්නවා. තාත්තා කියන විදියට එයා ණයක් ගත්ත මිනිසෙක් තාත්තට හොඳටම ගහලා. මේක දැනගන්න හාඩින් තාත්තට ණය ගෙවන්න සල්ලි දීලා ටිකටම එහෙ ඉන්න කියනවා. ටික දවසකට පස්සේ හාඩින් ටෙසත් එක්කන් ලන්ඩන් වලට එනවා. මෙයාලා ආපු එකට අම්මට නම් ගොඩක් සතුටුයි. අම්මා කසාද බඳින්න යන්නේ එයාට අල්ලපු ගෙදර ඉන්න මයි කියලා කෙනෙක්ව. ඉතින් හාඩිල්ලට ගෙදර දීලා අම්මා මයිගේ ගෙදරට යනවා මං එහෙ ඉන්නම් කියලා. හෙට අම්මගේ වෙඩින් එක හින්දා හාඩිල්ලා ඉක්මනින්ම ඇඳට එනවා නිදාගන්න. එහෙම නිදාගෙන ටික වෙලාවකින් හාඩින්ට එන සද්දයක් හින්දා එයාලා කාමරෙන් එළියට ඇවිත් බලනවා. එතකොට එයා දකිනවා අම්මයි වෑන්සුයි දෙන්න සාලේ ලිංගිකව එකතු වෙන්න යනවා. මේක දැකලා ෂොක් වෙන හාඩින් කෑ ගහනවා අම්මේ මේ ඔයා මොන මගුලක්ද කරන්නේ? අනික වෑන්ස් තමුසේ මෙහෙ මගේ අම්මත් එක්ක මොකද කරන්න කියලා එයා වෑන්ස්ට ගහන්න පටන් ගන්නවා. මැදට පයින් අම්මා හාඩින්ව නවත්තලා කියනවා මෙතන ලොකු කතාවක් තියෙනවා. ඒක මට ඔයාට කියන්න බෑ කියලා. ඉතින් මේත් එක්කන් තවත් තරහ වැඩි වෙන හාඩන් කාමරයට එනවා. එයා කාමරයට ඇවිත් ටෙසාව බදාගෙන හොඳටම අඬනවා. ඊට පහුවෙදා කිසිම දෙයක් උනේ නැති ගානට අම්මගේ මයිගේ කසාද වෙනවා. හැබැයි මේකට සහභාගී වෙන හාඩින් ටෙසා වගේම කිමුයි වෑන්සුයි දෙන්න වෙනමම ලෝකෙක ඉන්නේ. පේන හැටියට කිමුත් තියරෑ වුණ දේවල් දැනගෙන වගේ. කසාදෙන් පස්සේ වෑන්ස් හාඩින්ට කියනවා මට ඔයාට ලොකු දෙයක් කියන්න තියෙනවා. අපි ටිකක් බාර් එකට ගිහින් කතා කරමු කියලා. මේ හින්දා හාඩන් එයත් එක්කන් ගියාම ටෙසා එනවා කිම් එක්කන් කතා කරන්න. එක පැත්තකින් වෑන්ස් හාඩින්ට කතාව කියනකොට අනිත් පැත්තෙන් කිමුත් ටෙසාට කතාවක් කියනවා. කිම් ටෙසාට කියනවා හාඩින්ගේ අම්මටයි වෑන්ස්ටයි ලොකු අතීතයක් තියෙනවා. මේක වෑන්ස් මීට අවුරුදු ගානකට කලින් හාඩින්ට කියන්න හිටියත් අම්මා ඉඩ දීලා නැහැ. ඇත්තටම හාඩින් කියන්නේ වෑන්ස්ගේ පුතා කියනවා. මේක දැනගන්න හාඩින් කලබල වෙනකොට කිම් ළඟ ඉන්න ටෙසත් ෂොක් වෙලා ඉක්මනට හාඩින් හොයාගෙන යනවා. මොකද ටෙසාට තේරෙනවා මේයා හාඩින් ළඟින් ඉන්න ඕනිම වෙලාවක් කියලා. ඊළඟට මේ දෙන්න අම්මගේ වෙඩින් පාටිය තියෙන හෝල් එකට එනවා. හාඩින් තනියම බාර් එක ළඟට වෙලා බොනකොට වෑන්ස් ඇවිත් මෙතනින් ඉඳගන්නවා. වෑන්ස් කියනවා ඔයාගේ තාත්තා කියලා හිතාගෙන හිටපු කේනොයි මායි අම්මයි කොලේජ් කාලේ හොඳම යාළුවෝ. මං ඔයාගේ අම්මට ආදරය කරද්දී ඔයාගේ අම්මා ආදරය කරේ කේන්ට. ඒත් කේන් වෙන පළාතකට ගියාම මං අම්මට ලං වුණා. හැබැයි අම්මා අන්තිමට කසාද බැන්දේ කේන්ව. ඉතින් ඔය විදිහට තමයි ඒ කාලේ පටලැවිල්ල උනේ. අම්මයි මායි හැම ඇත්තක්ම දැනගෙන හිටියත් තවමත් කේන් මේ වෙනකල්ම කිසිම දෙයක් දන්නේ නැහැ. එයාට ඇති වුණු සැකයක් හින්දා එයා ඒ කාලේ ගොඩක් බිව්වත් කියනවා. ඉතින් මේ දේවල් අහලා හොඳටම කලකිරෙන හාඩන් එළියට ඇවිත් කල්පනා කර ඉන්නවා. ටෙසා මෙතනට ඇවිත් කියනවා මං ඔයාව හැම තැනකම හෙව්වා. අපි යමු ආයෙත් හෝටලයට කියලා. ඒත් හාඩින් ඒකට කැමති වෙන්නේ නැහැ. මෙයාලා මේ ඉන්නේ හාඩින්ගේ ගේ ඉස්සරහා. ඉතින් දොරාගුළු කඩාගෙන ගෙට එන හාඩින් මුළු ගේ පුරාම අරක්කු හලනවා. මට ගෙදරට එන හැම වෙලේම අතීතයේ සද්දේ ඇහෙන්නේ. අනික මම්මට අදාළවත් නැති මිනිස්සෙක්ට ගොඩක් වෛර කළා. මම මේ ගෙදර ගිනි තියලයි නවතින්නේ කියලා. ටෙසා යාට කොච්චර තේරුම් කළත් නවත්ත ගන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. හාඩින් ලයිටරයක් අරන් ගෙට ගිනි තියනකොටම වගේ මෙතනට වෑන්ස් එනවා. එයා ඇවිත් හාඩින්ට කියනවා අපි මෙතනින් යන්න ඕනි. ටෙසා ඔයා මගේ කාර් එකේ හාඩින්ව ගෙනියන්න කියලා. හැබැයි හාඩන් මෙතනින් යන්න බෑ කියලා මොරන්නු වෙනකොට වෑන්ස් කියනවා තරහට තමන්ගේම ජීවිතේ විනාශ කරගෙන වැඩක් නැහැ. ඔන්න පොලිසියෙන් එනවා ඔයා ඉක්මනට මෙතනින් යන්න කියලා වෑන්ස් කොහොම හරි හාඩින් වෙතනින් යවනවා. ඊට පහුවෙදා උදේ කාර් එකේ ඉඳන් හැරෙන හාඩින්ව අපිට පෙන්නනවා. ඊරට ටෙසා පොලිසියෙන් බේරෙන්න මේ නොදන්න රටේ ගොඩක් දුරට වාහනෙන් ඇවිත් තියෙනවා. ටෙසා හාඩින්ට කියනවා මං කිම්ට මැසේජ් එකක් දැම්මා වෑන්ස්ට ප්‍රශ්නයක් නැල්ලු. ඒත් එයා ඔයා වෙනුවෙන් බැරද්ද බාර අරගෙන පොලිසියට බාර වෙලා කියනවා. හාඩින් කියන්නේ එයාට සල්ලි තියෙන හින්දා ඕකෙන් එයා අදම බේරෙයි. එයා මොන දේ කළත් එයාමට අවුරුදු 21ක් තිස්සේ කරපු දේවල් වලට වෙනසක් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට මේ දෙන්න ආයෙත් ගෙදර එන්න පිටත් වෙනවා. හාඩින් ටෙසාව කිම්ලා ඉන්න හොටෙල් එකට ගෙනත් ඇරලවනවා මං ඔයාගේ බෑග් එක ගෙනත් දෙන්නම්. එතකන් කිම් එක්කන් ඉන්න කියලා. මේ හින්දා ටෙසා ඇතුළට ඇවිත් කිම් එක්කන් ඉන්නකොට ටිකකින් වෑන්ස් ඇවිත් ටෙසාගේ බෑග් එකයි ෆ්ලයිට් ටිකට් එකකුයි දෙනවා. වෑන්ස් කියනවා හාඩින් මේ ටික මුරකාරයට ගෙනත් දීලා යන්න ගිහින් කියලා. ඔය වෙලාවේ අපිට හාඩින්ව පෙන්නනවා. එයා ලන්ඩන් වල පරණ යාළුවෝ වගේ එකගේ ගෙදරට ඇවිත් ඉන්නේ. මේ යාළුවෝ ටිකක් නරක පැත්තට බර හැම වෙලේම පාටි දාන කට්ටියක්. හාඩින් හොයාගෙන යන්න කියලා හිතන් ටෙසා හාඩින්ට කෝල් ගත්තත් ඒක ආන්සර් කරන්නේ පාටියේ ඉන්න යාළුවෙක්. ටෙසා යාගෙන් කොහොම හරි හාඩින් දැන් ඉන්න තැන ඇඩ්‍රස් එක දැනගන්නවා.
එහෙම අහගෙන ටෙසා පාටියට ගියාම දකිනවා එයාගේ ඇඟේ කෙල්ලෙක්වත් පටලන් හොඳටම බිබී ඉන්න හාඩින්ව. මේකට තරහ යන ටෙසා හාඩින්ගේ අතේ තියෙන වීදුරුව පොලේ ගහලා බයිනවා මෙහෙම හිටියාම හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවද කියලා. ඇයි ප්‍රශ්නයක් වුණාම බයගුල්ලෙක් වගේ පැනලා යන්නේ. ප්ලීස් අපි ටිකක් එළියට ගිහින් මේ ගැන කතා කරමු කියනවා. එළියට ආවම හාඩින් කියන්නේ අපි දෙන්නගේ මේ සම්බන්ධය ටිකක්වත් ගැලපෙන්නේ නැහැ. ඔයා මෙතනින් යන්න කියලා. ටෙසාට මේ කතාවට දුක හිතිලා ඔයා හැමදාම මෙහෙමයි කියලා එතනින් යන්න යනවා. ඔය විදිහට ටෙසා ආපහු තනියම ගෙදරට එනවා. එයා ගේ ඇතුළට ඇවිත් ගෙදර දොර ඇරලා බලනකොට දකිනවා තාත්තා සිහි නැතුව බිම් වැරලා ඉන්නවා. ටෙසා එයා ළඟට ගිහින් කතා කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් තාත්තා මේ ලෝකෙන් ගිහින් ඉවරයි. ඒක දැකලා ටෙසා හොඳටම අඬනකොට ලන්ඩන් ඇවිත් තමයි එයාව සනසන්නේ. ලන්ඩන් මේ ගැන කියන්න හාඩින්ට දිගටම කෝල් ගත්තත් එයා ආන්සර් කරන්නේ නැහැ. තාත්තගේ මරණයෙන් හොඳටම කඩාගෙන වැටෙන ටෙසා ආපහු අම්මගේ ගෙදරට එනවා. එවෙලෙත් ලන්ඩන් දිගටම හාඩින්ට කෝල් ගත්තම ඒ කෝල් එකක් හාඩන් ආන්සර් කරනවා. ලන්ඩන් මුලින්ම කියනවා ඔබ නම් මහා ආත්මාර්ථකාමියෙක්. මෙහෙ ටෙසාගේ තාත්තා නැති වෙලා එයා හොඳටම මානසිකව වැටිලා ඉන්නේ. අඩුම තරමේ ටෙසා කාටවත් වචනයක්වත් කතා කරන්නේ නැහැ කියනවා. මේක අහලා කලබල වෙන හාඩන් ලන්ඩන්ට කියනවා ටෙසාට ෆෝන් එක දෙන්න කියලා. ඒත් ටෙසා වචනයක්වත් නොකිය ඇඳේ අනිත් පැත්තට හැරෙනවා මට කතා කරන්න බෑ කියලා. ටෙසා තාත්තා නැති වුණ එකට විතරක් නෙවෙයි. හාඩිනුත් තරහ වුණ එකට මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ. ඉතින් හාඩින් ඊළඟ ෆ්ලයිට් එකේම ටෙසාව හොයාගෙන එනවා. එයාව දකින්න ටෙසා කලබල වෙලා කෑ ගහනවා අනේ මගේ ළඟට එන්න එපා. මෙහෙන් දැන්ම යන්න කියලා. එතනට එන ලන්ඩන් හාඩින්ව කාමරෙන් යවන්න හදනකොට ටෙසා කාමරෙන් පැනලා යනවා. ටෙසා මහ වැස්සෙම එළියට ගිහින් ගෙදර ළඟ තියෙන ප්ලාන්ට් හවුස් එක ඇතුලේ ඉන්නේ. හාඩින් ඇවිත් එයා ළඟින් ඉඳගත්තම ටෙසා ඔළුව අල්ලන් කියනවා ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න කියලා. හවස් වෙලා හාඩන් ටෙසාගේ අම්මත් එක්කන් කතා කරනවා. අම්මා කියනවා තාත්තා අපිව දාලා ගිහපු දවසේ ඉඳන් මාත් ටෙසාට ඉගැන්නුවේ පිරිමියෙක් මත යැපෙන්නේ නැතුව තනියම ජීවත් වෙන්න. ඒත් දැන් ටෙසා ඔයා යාව දාලා යන හැම වෙලාවකම හොඳටම කඩාගෙන වැටෙනවා. ටෙසා ඔයාට ඕනිවටත් වඩා ආදරෙයි. එයා ඔයා කියන ඕනිම දෙයක් අහනවා. පුළුවන් නම් ටෙසාට ලං වෙලා එයාගේ හිත හදන්න කියනවා. ඉතින් මේ හින්දා හාඩින් ඇවිත් ටෙසාට කතා කරනවා. හාඩින් මුලින්ම ලන්ඩන් වලදී වුණ දේවල් වලට ටෙසාගෙන් සමාව ගන්නවා. ඒත් ටෙසා කියන්නේ මං හිතුවේ අපි දෙන්නට නවකතාවල වගේ ලස්සන ආදරයක් ඇති කියලා. එහෙම හීනමවාගෙන ජීවත් වෙලාම මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඔයා හැම වෙලේම ප්‍රශ්නයක් ආපු ගමන් මව අතාරින එකයි කළේ. මට සමා වෙන්න මට ඔයාව හදාගන්න බැරි වුණ එකට. තවත් අපි දෙන්නගේ මේ බැඳීමෙන් වැඩක් නැහැ කියනවා. මටත් සමා වෙන්න කියන හාඩින්ට එතනින් එහාට කතා කරන්න වචන නැති වෙනවා. පහුවෙදා සුසාන භූමියේදී තාත්තගේ අවසන් කටයුතු කරනවා. මෙතනදී ටෙසාගේ තනියට ලන්ඩන් එයාගේ ළඟින්ම ඉන්නකොට හාඩින් ඈතින් පැත්තකට වෙලා ඉන්නේ. අවසන් කටයුතු ඉවර වෙලා ආපහු යන්න කලින් හාඩින් ඇවිත් ටෙසාට කතා කරනවා. හාඩින් කියනවා මාත් ඔයා එක්කන් සියටල් යන්න එනවා. මං අපි දෙන්නට ඉන්න තැනක් හොයන ගමන් ඉන්න කියලා. හැබැයි ටෙසා කියන්නේ මට තවදුරටත් ඔයාගෙන් මොකුත් එපා. හාඩින් එතකොට ඔයාට ඔයා කියන දේ විශ්වාසද කියලා එතනින් යනවා. ආපහු ටෙසා සියටල් ආවට පස්සේ එයා කිම්ට කියනවා මං ලන්ඩන් එක්කන් නිව්යෝර්ක් යන තීරණය කළා. මට මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න ඕනි කියනවා. ඊළඟට අපිට පෙන්නනවා ටෙසා හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ හාඩින් දිගටම කෝල් ගන්නකොට ටෙසා එයාට මැසේජ් එකක් දානවා මං ඩොක්ටර් ළඟ ඉන්නේ කියලා. එතකොට රිපෝට් වගේක් අරන් මෙතනට එන ඩොක්ටර් කියනවා අවාසනාවට වගේ ඔයාට ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන හැකියාව අඩුයි. ගොඩක් දුරට ඔයාට කවදාවත් ළමෙක් හදන්න බැරි වෙයි කියනවා. දැන් ටෙසාගේ ඔළුවට තියෙන්නේ එක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේ වෙලාවේ හාඩින් කෝල් ගත්තම මම වැඩක ඉන්නේ කියලා ටෙසා කෝල් එක කට් කරනවා. හාඩින්ට මේ වෙලාවේ තේරෙනවා ටෙසා ප්‍රශ්නෙක ඉන්නේ කියන එක. මේ හින්දා එදා රෑම එයා ටෙසාව හොයාගෙන කිම්ගේ ගෙදරට එනවා. එයා එනකොට ටෙසා හොඳටම බීලා නිදාගෙන ඉන්නේ. හාඩින් එයාට කතා කරනකොට ටෙසා නින්දෙන් කියනවා මං කැමති හැමදාම මෙහෙම නිදාගෙන ඉන්න. එතකොට මගේ ජීවිතේ කඩාගෙන වැටෙන එක නැති වෙවි කියලා. පහුවෙදා උදේ ටෙසා කිචන් එකේ ඉන්නකොට හාඩින් ඇවිත් අහනවා මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? ඇයි ඔයා ඊයේ ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න ගියේ? ඔයාට ළමෙක් ලැබෙන්න නම් ඉන්නේ මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට ඔය දෙන්නවම ලස්සනට බලාගන්න පුළුවන් කියනවා. එතකොට ටෙසා දුකින් කියනවා මට කවදාවත් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ කියලා ඩොක්ටර් කිව්වා. ඔයාට කවදා හරි ළමයි ඕනිද හාඩින් කියලා අහනවා. මේ කාලා ෂොක් වෙන හාඩින් කල්පනා කරනකොටම ටෙසා අහනවා ඔයාගේ තීරණය මොකද්ද? හාඩින් කියන්නේ මන් දන්නේ නෑ මොනවා කියන්නද කියලා. මට වැඩක් නැහැ අපිට ළමයි හදන්න පුළුවන් වුණත් බැරි වුණත්. මට ඕනි වත් එක්කන් ජීවිත කාලෙම ඉන්න විතරයි කියනවා. මේක අහන ටෙසාට ලොකු සතුටක් දැනුණත් එයා මොකුත්ම කියන්නේ නැහැ. ලන්ඩන් නිව්යෝර්ක් වල කොලෙජ් එකට යන එකට ගෙදර අය පාටියක් දානවා. මේ පාටියට හාඩින් ටෙසා වගේම එදා හම්බුණ නෝරත් එනවා. මේ වෙනකොට ලන්ඩනුයි නෝරයි දෙන්න කපල් වෙලා ඉන්නේ. ඒ වගේම මේ පාටිය තියෙන්නේ ලන්ඩන්ගේ ගෙදර. රෑ වෙලා ටෙසා හාඩින් එක්කන් එළියට ඇවිත් කියනවා මං තීරණයක් ගත්තා අපි ටික කාලයකට වෙන්න වෙන්න ඕනි කියලා. ඒකට හේතුව තමයි අපි හැමදාම රණ්ඩු වෙනවා ආයෙ යාළු වෙනවා. ඊට පස්සේ සෙක්ස් කරලා හැමදේම අමතක කරනවා. මට නම් දැන් මේ මගුල ඇති වෙලා තියෙන්නේ.
ඒ හින්දා මාත් ලන්ඩන් ගියාට පස්සේ නිව්යෝක් යන්න හිතාගෙන ඉන්නේ කියනවා. මේ කාලා තරහා යන හාඩන් ලන්ඩන්ද ඔයාට මේක කිව්වේ කියලා ලන්ඩන් හොයාගෙන එනවා. ඊට පස්සේ ලන්ඩන්ට ගහන්න ගිහින් හාඩින් ආයෙත් තරහා පාලනය කරන් එළියට එනවා. හාඩින් ටෙසාට කියනවා ඔයා නැතුව මගේ ජීවිතෙන් වැඩක් නැහැ. මගේ හිතට ගොඩක් වේදනයි. අපි ආයේ මුලක ඉඳන් පටන් ගමු. අනේ ප්ලීස් මාව දාලා යන්න එපා කියනවා. ඒත් ටෙසා දිගින් දිගටම කියන්නේ මට තවත් මේක අල්ලන් ඉන්න අමාරුයි. ඔයා මට ඇත්තටම ආදරේ නම් ආයේ මගේ පස්සෙන් එන්න එපා. මට කාලයක් දෙන්න මගේ හිත හදාගන්නකල් කියනවා. ඔයාට කොච්චර කාලයක් ඕනි දාන හාඩන් හරි එහෙනම් මම යන්නම් කියලා දුකින් නැතරින් යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ටික දවසකට පස්සේ ටෙසාත් නිව්යෝක් වල ඉන්න ලන්ඩන් ළඟට එනවා. ටෙසා දැන් නෝරත් එක්කන් එහි හොටෙල් එක වැඩ කරන්නේ. ඔය අතරේ දුකින් ඉන්න හාඩන් පුස්තකාලයට එකතු වෙලා හිත හදාගන්න පොත් කියවනවා. හැබැයි ටෙසා නම් ලන්ඩන් නෝරා වගේම රොබර්ට්ුත් එක්කන් සතුටින් ඉන්නේ. රොබර්ට්ුයි ටෙසයි දෙන්න එකට ඉන්න ෆොටෝ හාඩිනුත් දකිනවා. ඔය විදියට මාස 4ක් ගෙවිලා යනවා. ඔහම ඉන්නකොට හාඩින් දවසක් ලන්ඩන් එක්කන් ටෙසා වැඩ කරන හෝටලයට එනවා. හිතේ ආදරේ තිබුණත් ටෙසා හාඩින්ට සාමාන්‍ය යාළුවෝ විදියටයි කතා කරන්නේ. හාඩින් කෑම කාලේ ඉවර වෙලා අහනවා ඔයාගේ වැඩ ඉවර වෙන්නේ කීයටද? ටෙසා කියන්නේ මං අද ඩබල් වැඩ ඒ හින්දා ගෙදර එනකොට පාන්දර වෙයි කියලා. හාඩින් ගෙදර එනවා කියලා දැනගත්තට පස්සේ මේ දවස්වල ටෙසා ඩබල් වැඩ කරන්න පටන් අරන්. ටෙසා පාන්දර වෙනකල් වැඩ කරත් හාඩින් එයා එනකල් එළියට වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආගේ දේවල් කතා කරන ගමන් ආපහු ලන්ඩන්ගේ ගෙදරට එනවා. රෑමැද හාඩන් නිදාගෙන ඉන්නකොට හීනෙන් බය වෙලා දඟලනවා. මේ වෙලාවට ටෙසා එයා ළඟට ඇවිත් නිදා ගන්නවා බය වෙන්න එපා මල් ළඟින් ඉන්නවනේ කියලා. ඔය විදියට හාඩිනුයි ටෙසයි දෙන්න මාස ගානකට පස්සේ ආයෙත් ටිකක් යාළු වෙනවා. මේ හින්දා ටෙසා කියනවා ඔයා දැන් ටිකක් වෙනස් වෙලා වගේ. ඔයා බොන එකත් නැවැත්තුවද අහනවා. හාඩින් නොව් කියලා මං දැන් තරහ යන එකට ප්‍රතිකාර ගන්නවා කියනවා. පහුවෙදා ටෙසා හාඩින්ගේ බඩුවස් කරනකොට එයාගේ අතින් ආෆ්ටර් කියලා පොතක් වැටෙනවා. ටෙසා මේක කියවන්න ගත්තම එයාට තේරෙනවා මේක හාඩින් එයා ගැන ලියපු පොතක් කියලා. මොකද මේ පොතේ තියෙන්නේ ටෙසා හම්බුන දවසේ ඉඳන් මේ වෙනකල් එයාලගේ අතර වුණ දේවල්. මේ පොත තමයි හාඩින් ටෙසත් එක්ක ඉන්න වෙලාවට ලියලා තියෙන්නේ. ගොඩක්ම මේ පොතේ තියෙන්නේ ටෙසාගේ ජීවිත කතාව. මේ මුළු පොතම වගේ ටෙසා තනියම කියවනවා. හාඩින් ආවම ටෙසා යාගෙන් අහනවා තමුසෙට මාව විහිළුවක්ද? ඇයි මගෙන් අහන්නේ නැතුව මෙහෙම මගේ හැඟීම් ගැන ලිව්වේ? හාඩින් කියන්නේ මම මේ පොත ලිව්වේ වෙන කිසිම අරමුණකින්වත් ඔයාට රිද්දන්නවත් නෙවෙයි. මට දැනෙන හැඟීම් නිදහස් කරගන්න විතරයි කියලා. එතකොට ටෙසා තරහින් කියන්නේ ඔයා කවදාවත් මට මේක කියවන්න දුන්නේ නැහැ. හැබැයි ඔයා දැන් මේක මටත් නොකියම ප්‍රසිද්ධ කරලා ඉවරයි කියලා. හාඩින් දිගටම කියන්නේ මම මේක ඔළුව නිදහස් කරගන්න විතරයි ලිව්වේ. අනික මම මේක කණ්ඩායම් ප්‍රතිකාරෙදි කියෙව්වා. එතකොටයි යාලා මේක ප්‍රසිද්ධ කරමු කිව්වේ. මම මේ පොත වැඩ කර නැති වෙයි කියලා හිතුවත් මේ පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා කියනවා. මොන කෙල්ලද කැමති වෙන්නේ තමන්ගේ ජීවිතේ මෙහෙම ප්‍රසිද්ධ වෙනවට? ටෙසා දුකින් කියනවා මං කැමති නැහැ මිනිස්සු මගේ ජීවිතය ගැන කියවලා මාව විනිශ්චය කරනවට කියලා. එතකොට හාඩින් කියන්නේ මේ පොතේ තියෙන්නේ අපි දෙන්නට ආපු අභියෝග වගේම ඒවට මුහුණ දුන්න විදි ගැන. නැතුව අපේ ජීවිතේ පෞද්ගලික දේවල් ගැන නෙවෙයි. මනුස්සයට ජීවිතේ හදාගන්න ඕනි නම් එයාට මල් ලියපු පොතක් තමයි ආෆ්ටර් කියන්නේ කියනවා. ඒ මොනවා කිව්වත් අපේ ගමන මෙතනින් ඉවරයි කියලා ටෙසා යනවා. ඔය විදියට ආයෙත් ටෙසයි හාඩිනුයි දෙන්න දෙපැත්තකට වෙනවා. ටික කාලයක් යනකොට හාඩින්ගේ පොත වගේම එයත් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. මොකද ආෆ්ටර් කියන පොත ලෝකෙ පුරාම ජනප්‍රිය වෙනවා. පිටපත් මිලියන ගණන් විකිරෙනවා. දවසක් ටෙසා දකිනවා හාඩින්ගේ සම්මේලනයක් ගැන පෝස්ටර් එකක් තියෙනවා. ඉතින් එදා රෑ ටෙසා හොරෙන්ම යනවා මේ මීටින් එකට. ටෙසා එතනදී දකිනවා හාඩින් පොතේ එලි දක්වන්න උදව් අරන් තියෙන්නේ ලිලිගෙන් කියන එක. ටෙසා හොරෙන්ම ඇවිත් හොරෙන්ම ගියත් එයා ටිකක්වත් හාඩින් ඉස්සරහට ඇවිත් කතා කරන්නේ නැහැ. අපිට මෙතන ඉඳන් හාඩින්ගේ පැත්තෙන් කතාව පෙන්නනවා. එදා රණ්ඩුවෙන් පස්සේ ටෙසා ආයේ කවදාවත් හාඩින්ට කතා කරන්නේ නැහැ. හාඩින්ගේ පොත ප්‍රකාශනය කරපු සමාගම දිගටම කියන හින්දා හාඩින් එයාගේ දෙවෙනි පොත ලියන්න පටන් ගන්නවා. ඒත් එයාට ටෙසා නැතුව ඒක කරගන්න බෑ. හාඩින් හිතන විදියට එයාට ටෙසා නැතුව මොකුත්ම කරගන්න බෑ. ඔහොම ඉන්නකොට හාඩින්ට එයාගේ පොතේ ප්‍රකාශන සමාගමෙන් කතා කරනවා. එයාලා කියනවා ඔයා දැන් පළවෙනි පොත ප්‍රසිද්ධ කරලා අවුරුද්දක් ගියා. අපිට ඉක්මනින්ම ඔයාගේ දෙවෙනි පොත ඕනි. නැත්තම් ඔයාට ඇග්‍රීමන්ට් එකේ හැටියට ලොකු වන්දියක් ගෙවන්න වෙයි කියනවා. ඔහොම ඉන්නකොට දවසක් අම්මයි වෑන්සුයි දෙන්න හාඩින්ට එන්න කියලා කතා කරනවා. මුලින්ම අම්මා හාඩින්ට බයිනවා දැන් හාඩින් කිසිම සීමාවක් නැතුව බොන එකට. ඊට පස්සේ කතා කරන වෑන්ස් කියනවා මං ලන්ඩන් වලත් මගේ ප්‍රකාශන ශාඛාවක් විවෘත කරන්න ඉන්නේ. මට ආරංචි වුණා ඔයාගේ අලුත් පොත දෙන්න අවුරුද්දක් පරක්කුයි කියලා. අපි ආවේ ඔයාට උදව් කරන්න කියනවා. හාඩින් කියන්නේ ඔයාලට තියා කාටවත් මට උදව් කරන්න බෑ. මල් ලියන්න හදන හැම වතාවකම ඒක නතර වෙන්නේ ටෙසාගෙන්. මට දිගටම හිතෙන්නේ පරණ දේවල් වෙනස් වුණා නම් කියලා විතරයි. ඉතින් මට ටෙසා නැතුව තවත් පොතක් ලියා ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. එතකොටම වෑන්ස්ට හදිසි කෝල් එකක් එන හින්දා එයා එතනින් නැගිටලා යන්න යනවා. මේ වෙලාවේ අම්මා කියනවා වෙනසකටත් එක්කන් ඔයා කොහේ හරි යන්න. එතකොට ඔයාට අතීතයට සමුදීලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අම්මා කියනවා මට නත්තලේදී නතාලිව හම්බුණා. එයා මගෙන් ඔයා ගැනත් ඇහුවා. මේ දවස්වල එයා පෘතුගාලේ ඉන්නේ කිව්වා කියනවා.
ඉතින් ගොඩක් කල්පනා කරන හාඩිනොත් වෙනසකටත් එක්කන් කියලා පෘතුගාලට එනවා. මෙන්න මේ පුංචි ගෙදර තමයි හාඩින් හෙට ගියාට පස්සේ නවතින්නේ. මේ අලුත් රටේ වෙනස්ම පරිසරේ හාඩින්ට බලාපොරොත්තුවක් ගෙනත් දෙනවා. පෘතුගාලට ඇවිත් පහුවෙදාම හාඩින් නතාලි කියන එයාගේ යාළුවා හොයාගෙන එනවා. මේ ඉන්න කෙල්ල තමයි නතාලි. හාඩින්ව දකින නතාලි පුදුමෙන් ඔයා මොකද මෙහෙ ඇව්වම හාඩින් කියනවා වැරදි හදාගන්න කියලා ආවේ. මට ඔයාට ටිකක් කතා කරන්න ඕනි කියලා. ඒත් හාඩින් එක්කන් වැඩිය කතා කරන්න අකමැති නතාලි කියන්නේ මට මෙතන වැඩ ගොඩක් තියෙනවා. ඔයා ආපහු යන්න කියලා. මේ හින්දා හාඩින් ඊට ටිකක් ඈතින් තියෙන පොඩි කැෆේ එකකට එනවා. අපිට මේ වෙලාවේ අවුරුදු 4කට කලින් උන අතීත කතාවක් පෙන්නනවා. දවසක් හාඩින් කොලේජ් එකේ එයාගේ යාළුවොත් එක්ක නිද්දි මේ නතාලිය ඇවිත් උදව්වක් කියලා තියෙනවා. ඒ මගේ කාර් එකේ රේඩියේටරේ අවුලක් තියෙනවා ඒක හදන්න කෙනෙක් දන්නවද කියලා. ඒත් යාළු කොල්ලෝ නතාලියට විහිළු කරන හින්දා එයා එතනින් යනවා. මේ වෙලාවේ ටෙසාගේ කතාවේදී වගේම හාඩින් මේ වෙලාවේදීත් යාළුවෙක් එක්කන් ඔට්ටුවක් දානවා. ඒ කොහොම හරි මේ කෙල්ලව ඇඳට දාලා පෙන්නනවා කියලා. ඉතින් ටික දවසක් යනකොට හාඩින්නේ කිව්වා වගේම නතාලිව එයාගේ දැලේ පඩල ගන්නවා. ඊට පස්සේ දවසක් රෑ නතාලිව කාමරයකට ගෙන්නගෙන ජිගි සෙල්ලමක් කරනවා. හැබැයි හාඩින් මේ හැමදේම කරන්නේ එයාගේ ෆෝන් එකේ රෙකෝඩ් කරගන්න ගමන්. ඉතින් ඔය අතීතය මතක් කර කර ඉන්නකොට වර්තමානයේ නතාලි හාඩින්ව හොයාගෙන කැෆේ එකට එනවා. නතාලිත් හාඩින්ගේ ආෆ්ටර් පොත කියවපු කෙනෙක්. නතාලි ඇවිත් මුලින්ම හාඩින්ගෙන් එයාගේ ආගිය තොරතුරු ගැන අහනවා. හාඩින් නතාලිගෙන් අහනවා ඇයි ඔයා මෙහෙ නතර වුණේ? දැන් කොලෙජ් යන්නේ නැද්ද කියලා. නතාලි කියන්නේ මම මෙහෙ ඉන්නේ මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න හොඳ තැනක් වගේ හින්දා. අනික කලින් වුණ දේවල් එක්කන් මගේ ශිෂ්‍යත්වය නැති වුණා. ඒත් එක්කන් කොලෙජ් ගමන නතර වුණා. මට ඒ වෙලාවේ උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා කවුරුත් මාව අඳුරන්නේ නැති මේ රටේ මං නතර වුණා කියනවා. මේ වෙලාවේ කතා කරන හාඩින් කියනවා මමයි වැරද්ද කළේ. ඒත් ඔයාටයි ඒකේ ප්‍රතිවිපාක විඳින්න උනේ. මට ආය අතීතයට යන්න පුළුවන් වුණා නම් මං අනිවාර්යෙන්ම ඒ වැරද්ද හදාගන්නවා. මට ඇත්තටම එදා වුණ දෙයට සමා වෙන්න කියනවා. හාඩින් ගෙදරට ඇවිත් ඇඳට වැටුණාට පස්සේ එයාට ආයෙත් අතීතේ මතක් වෙනවා. එදා හාඩින් නතාලිත් එක්කන් ඉන්නකොට ගත්ත වීඩියෝ එක හාඩින්ගේ යාළුවෝ ඉන්ටර්නෙට් එකට දාලා. මේක දැනගත්තම නතාලි හාඩින්ට කෑ ගහනවා ඔයා අපේ වීඩියෝ එක වටේ යවලා ඇයි මට මෙහෙම කළේ? තමුසේ මහ බොරුකාරයෙක් මගේ ජීවිතේම විනාශ කළා කියලා එතනින් යනවා. හාඩින් මේ වුණ දෙයට යාළුවන්ට ගිහින් බයිනකොට එයා කියන්නේ අපේ අතේ වැරද්දක් නැහැ. ඔයාමයි ඒක වීඩියෝ කරලා අපිටත් එව්වේ කියලා. ඉතින් ඔය විදියට හාඩින් අතින් වුණ වැරද්ද හින්දා තමයි නතාලි තනියම පෘතුගාලයට ඇවිත් ජීවත් වෙන්නේ. පහුවෙදා උදේ නතාලි යාළුවෙක් එක්කන් බීච් යනවා කියලා හාඩින්ටත් එන්න කියනවා. එතනදී හාඩින් නතාලිගේ යාළුවන්ව අඳුරගන්නවා. මේ ඉන්නේ සෙබස්තියන්. එයා නම් වැඩිය හාඩින්ට කැමති නැහැ වගේ පේන්නේ. එදා රෑ වෙලා හාඩින් පුරුදු විදියටම ටෙසාට මැසේජ් කරනවා. ඒත් ටෙසා මේවා කියෙව්වත් රිප්ලයි කරන්නේ නැහැ. පහුවෙදා හාඩින් නතාලිත් එක්කන් බෝට්ටු පදින්න යනවා. මේ දෙන්න හාඩින්ගේ පොත ගැන කතා කරනකොට හාඩින් කියනවා මට ආෆ්ටර් ලියන්න ලේසි වුණා. එතකොට මට මගේ කලා දෙවිඳුව ටෙසා ළඟ හිටපු හින්දා අදහස් දහස් ගණන් තිබුණා. ඒත් දැන් මට යා නැතුව පොතක්වල් ලියාගන්න බැහැ කියනවා. නතාලි කියන්නේ තමන් නොදැන තමන්ගේ දේවල් ලෝකෙට එලි කරන එක හොඳ දෙයක් නෙවෙයි. ටෙසාටත් ඒ නිසා වෙන්න ඇති තරහ යන්න ඇත්තේ කියලා. ඔහොම යනකොට නතාලිය ඇත මොහොතේ අයිනේ තියෙන ගෙදරක් හාඩින්ට පෙන්නනවා. එයා කියනවා ඒක තමයි මගේ හීනේ. ඒ ගෙදර මගේ වුණා නම් හැම දවසක්ම සතුරු පිරුණු දවසක් වෙයි. මං දැන් ඒක ගන්නයි මහන්සි වෙන්න කියලා. එදා දවල් හාඩින් නතාලි එක්කන් බීච් පාටියකට ආවම එතන ඉන්න සෙබස්තියන් හාඩින් ළඟට එනවා. එතනදී සෙබස්තියන් ඔබ නේද අවුරුදු ගානකට කලින් නතාලිගේ ජීවිතේ විනාශ කළේ කියලා වලියක් දාගන්නවා. සෙබස්තියන් විතරක් නෙවෙයි මෙතනදී තවත් කොල්ල වගේකුත් වට වෙලා හාඩින්ට හොඳටම ගහනවා. හාඩින්ට උන දේ දැනගන්න වෑන්ස් පහුවෙදාම පෘතුගාලයට එනවා එයාගේ පුතාව හොයාගෙන. වෑන්ස් මුලින්ම බයිනවා මං හිතුවේ ඔයා මෙහෙට ආවමත් ජීවිතේ හදාගනි කියලා. ඒත් ඔයා තවමත් එකම තැන කැරකෙන්නේ කියනවා. හාඩින් කියන්නේ මං අතීත දේවල් විසඳගෙන ඉස්සරහට යන්න try කරන ගමන් ඉන්නේ. ටෙසා නම් දැන් ඉස්සරහට ගිහින්ද කොහෙද එයා මට අන්තිමට මැසේජ් කළේ එයා හැමදේම අමතක කරා කියලා. ඒත් මං තවමත් මෝඩෙක් වගේ අතීතේ අමතක කරගන්න බැරුව තනියම විදවනවා කියනවා. වෑන්ස් කියන්නේ ඔයාට එයාව අමතක කරන්න බැරි නම් එයා වෙනුවෙන් හදවතේ ඉඩක් වෙන් කරන්න. හරියට මං ඔයාගේ අම්මා වෙනුවෙන් කළා වගේ. ඊට පස්සේ ඔයා ජීවිතේ ඉස්සරහට යන්න. ටෙසා ආයේ ඔයාට එකතු වුණත් නැතත් ඔයා කොහොම හරි ජීවිතේ හදාගන්න ඕනි කියලා තාත්තා හාඩින්ට උපදෙස් දෙනවා. තවත් තාත්තා කියනවා ඔයා දවසකට අලුත් පොතේ එක පිටුවක් ලියන්න. ඒ හොඳටම ඇති. ඔයා ආදරය කරන කෙල්ල ලැබුණ හෝ නැත ඔයා කොහොම හරි ජීවිතේ සාර්ථක කරගන්න ඕනි කියනවා. ඉතින් මේ හින්දා ගෙදර ආපු ගමන්ම හාඩින් මත්පැන් බෝතල් ඔක්කොම විසික් කරනවා. ඊට පස්සේ තාත්තා කියපු විදියට පොතේ පිටුවෙන් පිටුව ලියන්න පටන් ගන්නවා. ඔහොම ඉන්නකොට ලන්ඩන් දවසක් හාඩින්ට කෝල් එකක් ගන්නවා. එයාගේ වෙඩින් එකට හාඩින්ට ආරාධනා කරන්න. ඉතින් මේකට ආපහු යන්න කලින් හාඩින් රෑදවල් නැතුව එයාගේ පොත ලියනවා. ඒ අතරතුර නතාලිත් එක්කන් පෘතුගාලේ වටේ තියෙන ලස්සන තැන්වලටත් එයා ඇවිදින්නත් යනවා. දවසක් හාඩින් නතාලිව හම්බ වෙන්න එයාගේ ෂොප් එකටම එනවා. ඒ වෙලාවේ හාඩින් එයා ලියපු දෙවෙනි පොත නතාලිට දෙනවා මේක තමයි මගේ දෙවෙනි පොත.
මන්තවම මේක එඩිටර්වත් යවලා නැහැ. මම මේ පොතේ සමහර තැන්වල ඔයා ගැනත් ලිව්වා. ඔයා ඕක කියවලා ඒකට කැමති නැද්ද කියන්න. ඔයාගේ අකමැත්තෙන් මම මොකුත් කරන්නේ නැහැ කියනවා. නතාලි කියනවා හරි මම මේක කියවන්නම් කියලා. හාඩින් ආපහු නිව්යෝක් වලට යන්න හදන හින්දා නතාලි එයාව ආදරෙන් බදාගෙන සමුදෙනවා. ඊළඟට හාඩින් එනවා එදා නතාලි ලස්සනයි කියපු ගෙදරට. හාඩින් හදන්නේ එයා කරපු වැරදි වලට සමාවක් විදියට මේ ගෙදර නතාලිට අරන් දෙන්න. හාඩින් ආපහු ප්ලේන් එකෙන් යන ගමන් ඉන්නකොට එයාට නතාලි මැසේජ් කරනවා. ඒ මං පොතට කැමති ඔයා ඒක පබ්ලික් කරාට කමක් නැහැ කියලා. ඔය වෙලාවේ හාඩින් නතාලිට එවපු අර ගෙදර යතුරන් නතාලිට හම්බෙනවා. ඒක දකින නතාලිට ගොඩක් පුදුමයි වගේම සතුටුයි. අපිට ඊළඟට පේනනවා වෙඩින් එක තියෙන ලන්ඩන්ගේ ගෙදර. දැනට අවුරුදු 2ක් විතර හාඩිනුයි ටෙසයි දෙන්නත් දැකලවත් කතා කරලවත් නැහැ. මේ වෙඩින් එකේ බෙස්මන් කෙනෙක් තමයි හාඩින්. හාඩින් ලන්ඩන් ළඟට වෙලා බලාගෙන ඉන්නවා ටෙසාව දකින්න. ටෙසාව දකින හාඩින්ටත් දැනෙන්නේ මනමාලිව දැක්කම දැනෙනවා වගේ හැඟීමක්. ඒත් හාඩින් හිතන් ඉන්නේ හැම වෙලේම ටෙසයි රොබටුයි එකට ඉන්න හින්දා එයාලා කපල් වෙලා ඇති කියලා. මේක දැනගන්න කිම් හාඩින්ට කියනවා එයාලා අතර එහෙම කිසිම බැඳීමක් නැහැ. එයාලා සහෝදරයෝ වගේ ඉන්නේ. අනික රොබටුත් ළඟදිම මැරි කරන්න ඉන්නේ කියනවා. ඒක අහලා සතුරු හිතෙන හාඩෙන් නටන ගමන් ඉන්න ටෙසා ළඟට හිමිට ලං වෙනවා. දැන් නම් දෙන්නටම පරණ තරහවල් අමතක වෙලා වගේ ඉන්නේ. හාඩින් ටෙසාගෙන් එයා ගැන පොතේ ලියපු එකට වගේම ඒක නොකියම ප්‍රසිද්ධ කරපු එකට සමාව ගන්නවා. ඒත් ටෙසා කියන්නේ මාත් ඒ වෙලාවේ කලබල වුණා වැඩි. මට දැන් ඉන්න ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කියලා. ඊට පස්සේ කාමරයකට එන මේ දෙන්න එතනදි ටිකක් රොමැන්ටික් වෙනවා. ටෙසා කියන්නේ එදා මම පොත බාගෙට කියවලා කලබල වුණාට පස්සේ පොත සම්පූර්ණයෙන්ම කියවුවම මට ඔයාව තේරුණා. ඒ වුණ දේවල් වලට සමා වෙන්න මං ඇත්තටම ඔයාට ආදරේ කියනවා. හාඩින් එතකොට එහෙනම් ඔයා මාව ඉක්මනින්ම විවාහ කරගන්නවද කියලා එතනදි ටෙසාට ප්‍රපෝස් කරනවා. ටෙසත් සතුටින් ඔළුව වනලා මාත් කැමතියි කියනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ගොඩක් කාලේ ගත වෙලා ගිහින්. දැන් හාඩින්ටයි ටෙසාටයි පුංචි දුවෙක් ඉන්නවා. ඒ වගේම තවත් ළමෙක් ටෙසාට හම්බෙන්න ඉන්නේ. ඉතින් ඔය විදියට ප්‍රශ්න බාධක ගොඩක් ආපු හාඩින්ගේ ටෙසාගේ ආදර කතාව සතුරු අවසානයකින් ලස්සනට ඉවර වෙනවා. ඔයාලට මොකද්ද මෙයාලගේ මේ ජීවිත කතාව ගැන දැනුනේ? හැම වෙලේම හාඩින්ද වැරදි නැත්නම් ටෙසාද? ඔයාලා මේ මූවි එක ගැන දැනෙන අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන මූවිස් දිගටම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් මම මෙතනින් නවතිනවා. ආයෙත් මේ වගේ සුපිරි මූවි එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.